මේ බස් කියන්නේ වගේ නිකන් මේ ගිනි පෙට්ටියක් වගේ ව්‍යාපාරයක් නෑ ඔබ ඔය ඔබතුමා කියන්නේ ඔබතුමාගේ ව්‍යාපාරය හදාගත් ඕනේ දැන් මම අහන්නේ දැන් ඕනේ මරගෙන ඕට අදාරට දෙන්න ඔක බය කරන්න එපා බඩේකුර අදාළ නැති වෙනවා මට ඕනේ අන්න ඒ ටික CTP එකට දෙන්න අන්න ඒක ගමනා ගන්න මන්නට දෙන්න කොහොමද දෙන්නේ දැන් මං අහන්න එක එක ප්‍රශ්නයක් නෑ මේ මං අහන්න මම අහනවා ලංකාවේ තියෙන අනතුරු ටික බස් රථ නිසා සිදුවන අනතුරු ටික නැති කරන්න ඔබතුමාගේ සැලැස්ම ඔන්න දැන් කියන ඔබතුමා මේ දැන් මම කොහොම මම බස් 25ක් ගත්තා 25ක් හරි 50ක් හරි ගත්තා ඒකම එකම කම්පැනි එකම දවස් CTP එකට බස් ගත්තා එදා 1500 මම ගන්නවට වඩා ලක්ෂ 25ක් වැඩියෙන් ගත්තා ඒ ක්ෂේත්‍රයක් මම කියන නවත්තන්න ඊට අහන්න හරි ඔබතුමා කිය ටියුෂන් ශේෂ්ත්‍රය කවුරුත් ආදායමතු ගෙවන්නේ හරි හරි ඒ ශ්‍රී ලංකාවම අපි හිතුවේ ටොයිලට් එකක් හදයි බස් ස්ටෑන්ඩ් එකේ. ඉතින් ලංකාව තුල ඉඳගෙන ලොකු සේවයකුත් කරගෙන පාර්ලිමේන්තුවට එන්න හිතුනේ මොකද? 225න් එක්කෙනෙක් වෙන එක කොච්චර හොඳයිද? දැන් මට මේ 225 එතුමාට නම්බු තානාන්තර ගන්නද නැත්නම් නම් විශ්වාසය සේවය කරන්න පාවිච්චි කරන්න. මොනොත් තියෙන ඔබතුමාට? මේ මට තියෙන නම්බු තානාන්තර කිව්වොත් ඒකත් අතිශෝක්තියක් වෙයිද මන් දන්නේ. හරි යනවා. අපි දන්නවා බස් එකට ගොඩනගුවාට පස්සේ ලංකාවේ බස් එකකට ගොඩනගුවාට පස්සේ සුව පහසුව කියන එක මගින්ට හීනයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 50ක් දාන්න පුළුවන් බස් එක 150ක් විතරන සමහරක් වෙනවා. සමහරක් වලට ෂීට් ගාන්ට බස් වලට ගන්න ඕන ප්‍රශ්නයක් නැහැ. නමුත් ෂීට් ගාන්ට වඩා දෙගුණයක් බස් එක ඇතුලේ පැක් කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක දල් එක්ක දේශපාලනය කරන ඇලියම් ප්‍රතිපත්තික දේශපාලනය කරන සකක් නැතිය ඵලයක් හදගන්න නිසා වැරදි ඕන හතරේ ප්‍රේමදාස ඊළඟ ජනාධිපති සමහර මාර්ග විශ්ලේෂණය කරනවා මේ කතාවක් කියනවා එස්එන් දීලා නිදහසට කරු සුබ දවසක්. අදත් ධර්ම TV වෙතින් ගෙනියන කල්ල දේශපාලනයේ කළු සුදු පැතිකඩ නිරීක්ෂණය කරන The Black and White වැඩසටහන සමග ඔබ මේ එකතු වෙලා ඉන්නේ. දැන් මේ දවස්වල කල්ල මාතෘකාවක් කතා වෙන්න තමයි මේ අයිත් හදන්නේ. අපි හැමදාම Black and White වැඩසටහනින් මම දන්නවා ප්‍රේක්ෂක ඔබ සෑම දන්නවා Black and White වැඩසටහනෙන් හැමදාම කාල්‍ය මාතෘකාව තමයි ඔබ වෙත ගෙනෙන්නේ. අදත් පාර්ලිමේන්තුවේ උණුසුම් ලෙස කතා වෙන සහ සමාජ මාධ්‍ය තුල කතා වෙන සහ මාස් මීඩියා තුලත් ප්‍රධාන මාතෘකාවක් වෙච්ච පුද්ගලයෙක් සහ කතිකාවතක් කරගන්න අරගෙන සංවාදය දෙන්න අපි මේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා මේ දවස්වල මේ අර ළංගම බස් රථ ප්‍රශ්නයත් සහ ගමනාගමන ප්‍රශ්නයත් එක්ක පොඩ්ඩක් කතා වෙන චරිත කිහිපයක් ඉන්නවා. ඊ පෙරේද බිමල් රත්නායක ඇමතිතුමා විපක්ෂයේ ඉන්න එක්තරා മന്ത്രിවරයෙක්ට ආරාධනාවක් කරනවා අධීක්ෂණ മന്ത്രിකමක් අරගෙන මේ වැඩේ කළා පෙන්නන්න කියලා. අන්නේ ඒ අධීක්ෂණ മന്ത്രിකම ගන්න ඉන්න ඒ දැවන්ත චරිත තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔව් නමින් මතක් කරොත් ජගත් විතාන മന്ത്രിතුමා. අයබෝ മന്ത്രിතුමා. മന്ത്രിතුමා මේ දැන් මේ දවස්වල ඔබතුමා කතා බහට එකතු වෙලා තියෙන මිනිස්සු අතර කතා බහට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ අර අධීක්ෂණ මන්ත්‍රීකමත් එක්ක. මොකක්ද ඇත්තටම ඔගේ සුළමුණ සිද්ධිය කොහින්ද ඔක පටන් ගත්තේ ඔබතුමාට අධීක්ෂණ මන්ත්‍රීකමක් දෙන්න කියලා ඒ කට්ටිය නියෝජනය කරේ කොහින්ද? ඒ කියන්නේ යෝජනාවක් තමයි. දැන් ඔය අපේ කාරක සභාව තියෙනවා නේද? දැන් අපිට තෝරගන්න පුළුවන් එක එක නිපුණතාවයේ තියෙන තමන්ගේ කැමැත්ත අනුව කාරක සභාව. ඉතින් මම තෝරගත්තා ප්‍රවාහන ක්ෂේත්‍ර ප්‍රදේශ කාරක සභාව. ඊට පස්සේ වැවිලි කර්මාන්තය මම දන්නේ ඒවා. ඊට පස්සේ නොයෙකුත් ඒවා අපිට තෝරගන්න පුළුවන්. අපි තෝරගත් අධ්‍යාපනය ගැන. ඒ වගේ මාව ඉස්සෙල්ලම විමල් රත්නායක මහත්තයා අඳුරගත්තේ මම ගියා උපදේශක කාරක සභාවට මේ ප්‍රවාහනේ. ගියාන් පස්සේ මම ප්‍රවාහනේ තියෙන දෙවන ප්‍රශ්න ටිකක් ඒ වෙලාවෙම ඔක්කොම ඉන්න වෙලාවේ කිව්වා. මොන වගේ ප්‍රශ්න ටිකක්ද ඔබතුමා කිව්වේ? මං කියවන්නේ දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා පටන් ගත්තේ වැරදි තැනකින් කියලා. ඔව් කිව්වා. ඒ ශ්‍රී ලංකාවම අපි හිතුවේ ටොයිලට් එකක් හදයි බස් ස්ටෑන්ඩ් එකේ. නේද? ඒතෝ නගරේ ක්ලීන් කරන්න ඕවගේ ජල ප්‍රශ්නේ ජල කරාමයක් අයි කරලා දෙන්න. ඒ වගේ දේවල් තමයි ක්ලීන් සාකච්ඡා කරලා බලාපොරොත්තු. බස් ස්ටෑන්ඩ් එක ක්ලීන් කරන්න. නමුත් මේ පොලිසිය නෙවෙයි දැන් මේ අප්සෙට් එක. නෑ ක්ලීන් ශ්‍රී ලංකා පාරට බැනලා 3 wheel මල්ලිලාවයි බාසුයි අල්ලගෙන උගලෝලා මන දිම්බරයක් නැතුවනේ. ඉතින් පාර්ලිමේන්තුවෙත් මං කිව්වනේ මම එනකොට මං කවතුගම ඉඳලා හයිවේ එක යනකොට පොලිසිය වල හැමතැනම අපිත් මාලිගාවට. රට අනුරට ගියහම 3 wheel ටික පොලිසිය වල පාක් වෙලා. ඊට පස්සේ මම පාර්ලිමේන්තුවේ දැහුවා ඇයි මෙහෙම කරේ මේ මිනිස්සුන්ට.
නේ ඒ දවස්වල ඔබතුමා තමයි වැඩියෙන්ම මම හිතන්නේ සමාජ මාධ්‍යයේ ජාලතුරක් මේ ප්‍රකාශ කරේ. ඔය හැබැයි සල්ලිකාරයන්ට සල්ලි තියෙන මිනිස්සුන්ට දැන් බස් ගත්තොත් එහෙම බස් එක මොඩිෆිකේෂන් බස් කියලානේ ඔය කියන්නේ අලංකාරය කරන ලද බස් කියලාට තියෙන්නේ. ඒවට RMA පහසුකම් තියෙනවා. යම් යම් කෑලි වලට යම් කිසි දෙයක් ගෙවුවාම 1,75,000 ගෙවුවාම ලයිසන් එකක් හම්බ වෙනවා අදටත්. හැබැයි 1,75,000 ගෙවුවට හම්බෙන්නේ අතරමැදියෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා RMA එකයි බස් හිමියෝ අතර. ඒගොල්ලෝ ලක්ෂ 5ක් විතර ගන්නවා. මේ අතරමැදියෝ. අතරමැදි. කමිෂන් එක හරිද? කමිෂන් මොනන්නේ මොකක්ද කියන්නේ. එතකොට ඒකට අගාල එක දවසින් ඒගොල්ලෝ අරන් දෙනවා. ඉතින් ඔබතුමත් ඔය ප්‍රොසීඩියර් එකේ ඔය මේ ක්‍රියාවලිය ඔබතුමත් පිළිබඳලා තියෙන ඔබතුමාගේ ආවත් ලස්සන බස් ටිකක් තියෙනවා. ඉතින් අපි නීති අනුකූල අන්තිමට වන් කරගෙන තියෙනවා. කිසිම දෙයක් එහෙම කමිෂන් දීලා කරගන්න නැත්නම් මම නිකන් පොලිමේ ගිහිල්ලා අවසර පත්‍රය ඉල්ලලා ටිකක් කල් යනවා ඉතින්. අඩි නම් වෙන්නේ නැහැ ඉතින් නේද? මොකද ඉතින් මේ විමල් රත්නායක මේ ඇමතුමා මොකද ඔබතුමාට කියනවා පාර්ලිමේන්තුවේ මම ආදායම් එන තාලෙත් කිව්වා. දැන් අපි බලමුකෝ මාර්ගස්ස මගේ ප්‍රාණාධිකාරයේ ඔළුවන්නේ පළස්ස බහට අයිතිය ගන්න. එතකොට ඒගොල්ලන්ගේ මාර්ග අයිතිය සංශෝධනය කිරීමේදී දැන් ඔයාගේ බස් එක මම ගන්නවා නම් නම සංශෝධනය කරන ලක්ෂයක් එව්වන් පස්සේ ඒගොල්ලෝ සංශෝධනය කරලා දෙනවා. ඒ ලක්ෂය එකපාර ගෙවන්න බැරි නම් මාස 10ක කාල සීමාවකුත් දෙනවා. එතකොට නම් සංශෝධනාම අයිතිකරු තමයි ගත්තේ මිනිස්සයා. දැන් මම ඔයාගේ බස් එක ගත්තා නම් මම තමයි අයිතිකාර. එතකොට ඒක බස් එකේ පිළිබඳව කීප ඔක්කොම මට තියෙනවා. හැප්පෙනවා. යට වෙලා මිනිස්සු බැරෙන්න පුළුවන්. මාගේ නීති උල්ලංඝනය කරන්න පුළුවන්. එතකොට මාව පුළුවන් අල්ල ගන්නනේ. අපේ අයිතිකාරය දැන් වගේ බස් එක අරන් තියෙනවා. සරලම දේ. නමුත් NTC බස් නගරාන්තර ඔය NTC බස් එකේ දිස්ත්‍රික්කයක් පහ දුවන අන්තර්පල අද්ද අන්තර්පල බස් රථ අද වෙනකන් අයිති සංශෝධන කරන්න ඉඩ දීලා නැහැ. හැබැයි කැබිනට් ඇප්‍රූවල් 3 හම්බෙලා තිනවා මේ IC සංශෝධනය කරන්න කියලා. ඒ ඉඩ දීලා නැත්තේ මම දන්නේ ඒක ක්‍රියාත්මක නො කාගේද වැරද්ද ඔබතුමා දකින්න ඕනේ දැන් ඔබතුමා අසීමික කියලා මම කියනවා. දැන් එතකොට දැන් මම යෝජනා කරා ඒක සරල බහුතරයකින් කරන්න කියලා තමයි ව්‍යවස්ථානුකූලව තියෙන්නේ. දැන් ඒක සරල බහුතරය නෙමෙයි. අති විශේෂ බහුතරයක් තියෙනවා තුනෙන් දෙකක් වගේ නේද 159ක් තියෙනවා. දැන් මේක කරයි. විමල් රත්නායක අබතුමාත් වශයෙන්ම මම හුඟක් දෙනවා. ඒ නිසා ප්‍රතිඵලයක් වශයෙන් තමයි මම කියපු දේවල් එතුමා හොඳට අවකාශ දීගෙන හිටියා. මම ඔය RWK කමිෂනර් ඉන්න වෙලාවෙම ඔක්කොම ගෙන්නනවානේ. ගෙන්න පිළ මම කරුණු පැහැදිලි කළා කිව්වා මේක කරන්න. මේක රජයට ආදායමක්. දැන් මම විපක්ෂින් නැහැ කියලා රජයට ගන්න පුළුවන් ලොකු ආදායම පිළිබඳව මම පැහැදිලි කරේ. එතුමා ඒක පිළිගත්තා. හරිද? මේ ප්‍රමාණය තීරණය කරන එක ඒකට සතු. දැන් මාර්ගයට විමල් රත්නායක ඇමතුමා මේ විපක්ෂයේ ඉන්න ප්‍රධාන චරිතයක් වෙච්ච ජගත් විතාන සාකුර දාගත්ත වැඩ වගේ වැඩක් නෙවෙයිද කරේ හොඳේ. එහෙනම් මම හිතා මොකක් හරි ඇතුලේ මොකක් හරි ගේම් නෑනේ ගේම අයනවද? මගේ මංගල කතාවේදීම කිව්වා ඕගොල්ලෝ අහලා බලන්න. මමනේ මංගල කතාව ගැන පාර්ලිමේන්තුවට ගියන් පස්සේ කර පළවෙනි කතාව. පළවෙනි කතාවේදී මම නැකිලා කිව්වා සියලු දෙනාටම ඇහෙන්න කිව්වා. මම මගේ ඉලක්ක අර ඔක්කොම සාක්ෂාත් කරගෙන ඉවරයි. ඒක මේ ලංකාවේ 20 මිනිහෙකුට කියන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. එහෙම කරත් කියන්නෙත් නැහැ. කෙනා ඔබතුමා ව්‍යාපාරිකෙක් විදියට සහ පුද්ගලයෙක් විදියට ඔබතුමාගේ ඉලක්ක වලට ගිහිලි ඉවරයි. ටාගට් ඔක්කොම ගහලා ඉවරයි. එතකොට මට ආයේ ටාගට් ඇසියුම් කරන්න මොකුත් නැහැ. හැබැයි මට එක ටාගට් එකක් තුන පාර්ලිමේන්තුවට එන්න. මම දීපු මොකක් සඳහාද ඔබතුමා ඒක දැන් ඔබතුමා සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙලා සහ සාර්ථක පුරවැසියෙක් විදියට ලංකාව තුළ ඉඳගෙන ලොකු සේවයකුත් කරගෙන පාර්ලිමේන්තුවට එන්න හිතුනේ මොකද? 225න් එක්කෙනෙක් වෙන එක කොච්චර හොඳයිද? දැන් මට මේ 225 තුමාට නම්බු තානාන්තර ගන්නද නැත්නම් නම් විශ්වාසය සේවය කරන්න පාවිච්චි කරන්නේ. මොනොත් තියෙන ඔබතුමාට? බුදු අම්මේ මට තියෙන නම්මුටාන්තර කිව්වොත් එහෙම ඒකත් අතිශෝක්තියක් වෙයිද මන් දන්නේ. හරි එහෙනම් අපි කතා නොකර ඉස්සරහට ගෙනියමු. හරිද? ඉතින් ඒ නිසා මම මේ නම්මුණාන්තරව මම ජගත් විතාන සරලව ඉන්න මිනිස්සයා. ඉතින් ඒ නිසා නම්මුතාන පට්ටක් ගොඩක් තියෙනවා මට කියන්න කිව්වොත් 10ක් විතර. ඒ ඕනේ. එතකොට මගේ ඒක පැත්තියෙන් මම සල්ලිකාරයෙක් නෙමෙයි. මට බූදලයක් හම්බෙලත් නැහැ. අපි දුප්පත් පවුලක ළමයි 5 දෙනෙක් අතර මැද මම විතරයි අපේ පවුලේ ව්‍යාපාර වලට පෙළඹුණේ. ව්‍යාපාර වලට පෙළඹුණෙත් මගේ කරපු රස්සාව අහිමි වෙලා මහා කරදර රස්සාවක් කියලා. ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් ඇහිලා දැන් ඉතින් මගේ ඒ දවස්වලම සීනියක් වුණා පෝටිපතියෙක් වෙන්න ඕනේ කිය. මම ප්‍රෝටිපතියෙක් වුණා. මේක ඇත්තනේ ලංකාව දන්නවනේ ඉතින් ක්ෂේත්‍ර ගණනාවක්. මේ බස් කියන්නේ මගේ නිකන් මේ ගිඩි පෙට්ටියක් වගේ
ව්‍යාපාරය කියන්නේ මේට අමතරව ව්‍යාපාර ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙනවා ඔබතුමා. ආශයත්තේ ඔය දෙකක් කියන්න බැරිද අපිට? අයි ඔබතුමා හංගනවද නේ? නෑ හංගන්න මම ඉතින් මූට හංගයි මගේ තියෙන වතු ශේෂ්ත්‍ර රැවිලි කර්මාන්තය. රැවිලි කර්මාන්තය තේද බොල්ද රබර්ද ඒවා තියෙනවා ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා ඊට පස්සේ හාඩ්වෙයාර්ස් තියෙනවා ඊට පස්සේ රෙන්ට් ඉන්කම් එකක් එනවටලු ඒවත් බදු ගෙවනවට රෙන්ට් ඉන්කම් එක කිසි දෙයක් හංගන්න බෑ රෙන්ට් කෙනකොට මට තියෙන ප්‍රශ්නය තමයි සාමාන්‍ය පවුලක ඉපදිච්ච ජගත් විතාන එකපාරම කියන්නේ ඔබතුමාට දැන් වයස කීයක් විතර වෙනවද? එකපාරනේ ඔබතුමාගේ වයස යන 67. ඔව් ඔබතුමාට අවුරුදු 64 වෙද්දී ලංකාවේ ඉන්න ප්‍රකෝටිපතියෙක් බවට පත් වෙනවා. කියන්නේ පවුලෙන් උරුමයකුත් නැතුව අවුරුදු 40 මිනිස්සුන්ට ඔව් අතලින් ගේම ගේම ඒක තමයි මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මේ ජගත් විතාරට මොකක් හරි ඉලීගල් වැඩක් කරලා තමයි පිටට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉල්ලීගල් වැඩක් කරන්න මට මෙහෙම කතා කරන්න බෑනේ නෑ උනාට ඔහොම කතා කරන්න ඉලීගල් වැඩ කරලා ඔය වගේ තැන් වලට ආපු ගොඩක් කට්ටිය ප්‍රසිද්ධ මාධ්‍යෙත් කතා කරනවා අපි දන්න කට්ටියක් ඉන්නවා. ඒක සැක කරන සාධාරණයි හරිද හේතුව ඔබතුමාට පුළුවන් හෘද ශාකයකට එකගව කියන්න මම එහෙම කිසිම දෙයක් කරලා නෑ මගේ ස්වාස්ථයෙන් තමයි මම මෙතනට ආවේ කියලා. මම කියමු කියන විතර නෙමෙයි කරලත් වෙන්නනවනේ දකුණු ආසියාව උසම පිළිමය හදලා තිනවා මම දැන් රාන්දුරට කිව්වේ මගේ බුදල් වලින් සම්මාදන් නැතුව මම වතුර දෙනවා නියගෙට මගේ ජල බවුසර් දාලා ඇති වෙන්න මිනිසුන්ට නොමිලේ බස් රථ සේවයක් තියලා තියෙනවා නොමිලේ මිනිසුන්ට වැඩ කටයුතු කරලා රස්පියක් විතර තියෙද ඔබතුමා සතුවද? මගේ ළඟ තියෙනවා බස් සෑහෙන ප්‍රමාණයක් ඈ සෑහෙන ප්‍රමාණයක් කියන්නේ ඒක කියන්න කැමති නැද්ද අංකලන් කියලා? කියන්න ඕනේ දැන් දැන් මිනිස්සු කැමති වෙයිද මට ලංකාවේ වැඩිපුර තියෙනකොත් ඒකනේ අතිශෝක්තියකට මං යන වැඩකාරයෙක් වෙන්න ඕනේ නෑනේ මං මේක බස් සංඛ්‍යාවක් තියෙනවා ඒ බස් රථ ලංකාව පුරා දුවන බස් රථ තියෙනවා NPC බසුත් තියෙනවා මාර්ග සේවයක් තියෙනවා ඊට අමතරව ප්‍රජා බස් රථ සේවාවක් තියෙනවා ඊට අමතරව ස්පෙෂල් ටුවර් යන බසුත් තියෙනවා දැන් කවදාවත් CTB ගේ බස් එකක් කවුරුවක්වත් විශේෂ ගමනකට යොදාගෙන නෑනේ ඔව් ඒවා අලංකාරයෙන් ගලා නෑනේ කළා නෑ ඉතින් අලංකාරය කරා නම් ওই ඔප්ෂන් එක උගලන්ට ගන්න පුළුවන් නේ මම ඒක තමයි අර ඔයාහපු මුල ප්‍රශ්නෙට මම ඒවා ඉදිරිපත් කළාම අපේ හැම දැන් වර්තමාන ඇමතිතුමා සභානායකතුමා එතුමාව මං අඳුරලා නැනම් තාම මෙහෙම කතා කරලත් නැත්තේ කියන්නේ. ආ කියන්නේ මෙහෙම එකතු වෙලා මෙහෙම එකට ඉගෙනගෙන කතා කරලා නෑ උන්ට. බොරු කියන්න ඕනේ නෑනේ. අපේ ඉස්කෝලේ ඉන්නවා 4 දෙනෙක් ඉන්නවා. පළවෙනි වතාවට මතුගම සෙන්ට්‍රල් එකේ ඉගෙන ගත්ත 4 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉස්සර කිව්වේ රොයල් එකේ කට්ටිය දෙන්න පුළුවන්. දැන් අපි එහෙල කරන 4 දෙනෙක්. මම ඉන්නවා. නලින් දැසිස අපේ සහෝදරයා ඉන්නවා. සුනිල් වටකල ඇමතිතුමා ඉන්නවා. ධම්මික පටවැන්දි පරිසය යාළුවා එක යාළුවෝ ටික ඉන්නේ මේ දැන් බලන්න. ඔව් සෙට් එකක් ඉන්නවා. ඒ පක්ෂ වලින් කුමාරි දක්ෂයෝ. විද්‍යාස් අධ්‍යාපනයේට පිසිද්ධ වෙන්න ආපු අපි. ඉතින් මම ඉගෙන ගත්ත ඉස්කෝලේට මම ස්විමින් pool එකක් හදලා දුන්නා. බිල්ඩින් හැදුවා, ශ්‍රවණාගාරය හැදුවා, ආශිස් සංගමේ සභාපති. හැබැයි මේත ඊයේ පෙරේද සිටි ස්පෝර්ට් පිටේට මට යන්න අවසර නැහැ. ඇයි ඒ? ඒකෙන් චක්‍ර ලේඛනයක් කියවලා තිනවා. එහෙම නැත්නම් නියෝගයක් නිකුත් කරලා තිනවා. විදුහල්පතිවරුන්ට මම නිසා. කිසිම දේශපාලකයෙක් ඉස්කෝලේට ගෙන්න ගන්න තාණ්ඩු පක්ෂ කට්ටිය සහභාගී වෙනවා කියලා අපි දැකලා තියෙනවා මම සමාජ මාධ්‍ය තුල. මම ඒක පොයි ඔබ මම දැක්ක ඔබතුමා ඒක සභාවේ කියනවා සභාගත කරා මෙන්න මෙයා අහවලා ප්‍රධාන ආරාධිතයද යනවා කියලා. මම මොකද කරේ? මම ඒගොල්ලන්ට පෙන්නන්නත් එක පෙරේදා මම ඊළ පිට්ටලට ගිහිල්ලා සාමාන්‍ය බාමර පුද්ගලෙක් නේ මම. මම බඩ පිට්ටලට යන අයිතිය නැති කරන්න බෑ. මම පිට්ටලට ගිහිල්ලා ඉන්නා. මේවා ක්‍රීඩා උත්සවේ බලලා වෙලා පුඩියක් ඒව ගහලා මම වාහනේ නැගනවා. ඒක මං ලබන නිදහසක්. ඔව්. නෑ හරි. දැන් ওই කතා එක්ක මට කතා කරන්න තියෙන කතාවක් තමයි දැන් මේ. දැන් ඔබතුමාට ලංගම ඇවිල්ලා බාර ගන්න කියලා කිව්වනේ. අධීක්ෂණ මන්ත්‍රීකමක් එක්ක. ඔබතුමා කොහොමද මේ ලංගම හදන්න බලාපොරොත්තු වෙන්නේ? ඔබතුමාගේ තියෙන ප්ලෑන් එක. දැන් ඔබතුමා බාර ගන්නම් කියලා ලොකු කතාවක් කළා ඒක බාර ගන්නම් කියලා අනුමතත් කරගත්තට පස්සේ මම දැන් රජයේ පැත්තෙන් තාම ඒක අනුමත වෙලා නැහැ. කියන්නේ මම දැන් නිල වශයෙන් ඒක ඔබතුමාට දැන් ඊට තියෙද? දැන් අනුමත වෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුවේ ඒ ක්ෂේත්‍රයේ පිළිබඳ අයවැය විවාදයේදී මම ඉල්ලන්නේ නැතුව ලිඛිතවත් ඉල්ලන්නේ නැතුව එමතුමා එහෙම ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ මම හිතන්නේ රජයේ සියලු දෙනාගේ කොහොමද ජනාධිපතිතුමාගේ අගමැතිතුමියගේ දෙන්න ඉන්නේ අගමැතිතුමියා මේ එක ළඟනේ ඉන්නේ සීම්ත් එකේ. ඉතින් ඒගොල්ලන්ගේ සාකච්ඡාවක් ගිහිල්ලා වෙන්නේ නැති එතුමා ඉදිරිපත් කරන්නේ. අපිට මේක නැතුණා කියලා මම මේක නැතුණා කියලා හිතමුකෝ. මේක නැතුණ මන් නිදහස්. මම අමතර වකීමක් බාර ගන්න. ඔය අහුවනේ කරන්නේ කොහොමද කියලා. කරන්නේ මොකද? දැන් මේකට මොකක් හරි මේ උපාය මාර්ගයේ සැලැස්මක් තියෙන්න බෑ. ලංකාවේ ප්‍රවාහන ශේෂ්ත්‍රය. ඔව් ලංකාවේ ප්‍රවාහන ශේෂ්ත්‍රය කියන්නේ ඔබතුමාත් මාත් දන්නවා ප්‍රශ්න ගොඩක් තියෙන ශේෂ්ත්‍රයක්. මේ ශේෂ්ත්‍රය හදන්න ඔබතුමාගේ සැලැස්ම කෙටියෙන් අපිට මෙතන විස්තර කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. මෙන්න සැලැස්ම. අපි ගමුකෝ අපේ මතුගම ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන ඩිපෝ එක.
හැමදාම ඩිපෝ එකේ මම දකිනවා තට්ටු මාරු ක්‍රමයට. මේ ආණ්ඩුවනේ මේ මම ඒකත් කිව්වා. මේ ආණ්ඩුවට මාස 4යි. ඔව් තමයි ආයස. UMP ශ්‍රී ලංකා තට්ටු මාරු ක්‍රමයට පත් වෙනකොට ඉස්සෙල්ලම සේවකයෝ පුරවන්නේ කොහෙටද? ගමනාගමන මණ්ඩලයට CTB එකට. එතකොට ඒකේ DS කරන්නේ කවුද? කොන්දස්තරවරේ එහෙම නැත්නම් ක්‍රියදුරවරේ. ලංකාවේ. එතකොට අර වුණු හරි අධ්‍යක්ෂකම් තියෙන අරමුණු ඔක්කොම අර DS යටතේ ඩිපෝ පරීක්ෂක යටතේ ඉන්න වෙනවා. ඕක තමයි ඇත්ත. ඉතින් ඊට පස්සේ ගත්තොත් එයම සේවක අතිරික්තයක් තියෙනවා. දැන් පෞද්ගලික අංශයේ මගේ බස් එකක් ගත්තොත් 3 දෙනයි බස් එකට. යපෙන්න ඕනේ. අරේ හිටියා 12 13ත් අතර සංඛ්‍යාව දැන් එක බස් එකකට එක බස් එක. ඉතින් එච්චර මොනවද? ඒ කියන්නේ සේවක සංඛ්‍යාව බෙදුවා. හා හා හා. ඒගොල්ලෝ දන්නේ නැද්ද මම මේ කියන්නේ? හරි හරි. දැන් බෙදුවෙන් පස්සේ 8යි 9යි දැන් ඉන්නේ. දැන් අරගොල්ලන්ට අස්සෙන්න ගියාම ඒගොල්ලෝ පාරිතෝෂික අරගෙන එහෙම නැත්නම් විශ්‍රාම වයස අවුරුදු 60 වුණාන් පස්සේ අයින් වුණා. අපරාධ කියන්න බෑ මේ ආණ්ඩුවලින් පිරෙව්වේ නැහැ. අයින් කරා. නෑ අයින් කරේ නෑ. ඒගොල්ලෝ විශ්‍රාම ගියා. විශ්‍රාම නෙවෙයි පාරිතෝෂික අරන් අයින් වෙනවා වයස වුණාම. හැබැයි අර අරගොම යනවා. අර ඩිපෝ පරීක්ෂක කොන්දොත්තරවල ඩ්‍රයිවර් දාන එක දැන් වුණා ආයි. මිනිස්සු මාරු වුණා විතරයි. මේ ආණ්ඩුව යටතේත් ඒක වුණා. හරිද? ඊට පස්සේ දැන් ඉස්සෙල්ලම මම කියන්නේ කිසියම් දැන් කළුතර දිස්ත්‍රික්කෙම ගත්තොත් එහෙම බස් සර්විස් කරන සර්විස් ස්ටේෂන් එකක් ඒකට නැහැ. බස් එකකට හොයිස් එකක් කරලා උඩ ඇරලානේ බලන්න ඕනේ. ඔව්. කොහොමද මේකේ තෙල් බලන්න ඕන, යට වෙලා තියෙන හොදන්න ඕන, සර්විස් කරන්න ඕන, ෆිල්ටර්ස් දාන්න ඕන. මේ මොකක්වත් නැතුව ඇත්තටම ළඟමේ සේවකයෝ ගත්තට කොහොමද වැඩේ කරන්නේ? බස් එක ගන්න තියාගන්න නේනේ. ඔව් දැන් ඊළඟ තියෙනවා පහසුකම්. මගේ එකම හිතන්න දෙරනම් ඔව් මම දැක්කේ වශයෙන්. මගේ එක වහලක් යන ටින්කරින් සිද්ධ වෙනවා. පේන්ටින් සිද්ධ වෙනවා. මෙකැනික්කම සිද්ධ වෙනවා. ෆියුල් ස්ටේෂන් එක තියෙනවා. මගේ වාහන වලට විතරක්. හරිද? යහන වෙලා ඉතින් අපි දුර ගමන් සේවා දුවනවා. කිසි දවසක බ්‍රේක් ඩවුන් එකක් නැහැ. අලුත් ටයර් හැමතිස්සෙම. ගෙවනකොට මාරු කරනවා. ඉතින් ඒකේ උපක්‍රම තියෙනවා. දැන් ඒ ටයර් සෙට් එක දානකොට අපි ඉස්සරහට දානවා ඔරිජිනල්. පිටිපස්සට 4ක් තියෙනවනේ. 4 දානවා ඩෙක්. එතකොට එක ටයර් එක උලම් බැස්සත් එතරගේ ළඟම තියෙන ටයර් ස්ටේෂන් එකට. එක ටයර් එකක් තියෙනවනේ. ඔව්. 4ක් තියෙනවනේ පිටිපස්සට. ඔව්. ඉතින් මේ වගේ උපක්‍රම නේ සරල වැඩ තියෙන්නේ. දැන් ඩුප්ලිකේට් බඩුවක් දැම්මාම නෑ එකම දේ ඩුප්ලිකේට් බඩුවක් තියෙනවා රුපියල් 500ට. ඒකේ ඔරිජිනල් එක 1500යි. ඒතර ළඟම කිසිම ස්ටෝර් එකක බඩු නෑ. ඈ? ඒතර ලොකු රිපෙයාර් එකක් ආවත් කාර්යය ඒගොල්ලෝ කරන්නේ නාරහැම්පට ගෑරේජ් එකට මෙයා කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා නාරහැම්පෙටින් එවනම අරගෙන ඒ අවන පෙට්ටිය ඔරිජිනල් ඇතුලේ තියෙන ඩුප්ලිකේට්. හරියටම විස්මය පාර්ශ්වික ගන්න පුළුවන් නම් අදාළ කම්පැනි වලින් දැන් මම ලාභ ලබන්නේ ඒක හොඳ ඔය අහපු ප්‍රශ්නෙට උත්තරය දෙනවා දැන් මම ශ්වාසෙත් ලාභ ලබන්නේ අපි ගන්න ටයර් එකට අපිට 135ක් හම්බ වෙනවා පට්ට අපි ගන්න ස්පෙයා පාර්ට්ස් වල 125 20 17 මාර ඒ වගේ වට්ටම් හම්බ වෙනවා මම ගන්නවා හරිද එතකොට ඒ වට්ටම් කවුරු හරි නිලධාරීන් ටිකක් හරි දේශපාලකව හරි ගන්නවා කියන එක මම එදා කිව්වා කවුද කියලා ඔබතුමාට කියන්න බැරිද? බෑ එහෙම කියන්න බෑනේ. ඔබතුමා දන්නේ නැහැ. ඔබතුමා පරීක්ෂණ ඒ කියන්නේ ඔබතුමාලා ඇතුළේ පරීක්ෂණය කරන්න නෑ වන්නේ නෑනේ. මට වැඩක් නෑනේ. මම ඒ පිළිබඳ කවුරුරි අවධානය යොමු කළා තියෙද ඔබතුමා දැන් ඕකත් අයිත් ප්‍රශ්නයක් විතර යොමු කළාද මේ නැවත පාර්ලිමේන්තුවේදී? ඒ අවධානය යොමු කළා නැති මට ඔය අවස්ථාව දෙන්නේ. මේ ඇවිල්ලා මේක කරන්න කියන මේ කරන්න කියලා. නැත්තම් මේ ආණ්ඩුවට කරගන්න බැරි නිසා දෙනවද දන්නේ නැහැ ඔබතුමාට. නොහැකියාව නිසා දැන් නැත්තම් මෙතන පෙන්වන්නේ ඔබතුමා පිළිගන්නවද මෙතන පෙන්වන්නේ ආණ්ඩුවේ නොහැකියාව කියලා. ඒ දැන් ආණ්ඩුවේ නොහැකියාව නිසා ඔබතුමාට කියන්නේ විපක්ෂයේ ඉන්න മന്ത്രിවරයෙක්ට ඇවිල්ලා කියන්නේ මේක කළා දෙන්න කියලා අධීක්ෂණ മന്ത്രിතුරුයක් දීලා. එහෙමයි මල්ලි මම කියන්නේ නම් අපි දැන් හිතන්න ඕන පරණ විදියට නෙමෙයි. දැන් මට ඕන නම් මේකට පුළුවන් ආණ්ඩුවට පහරක් ගහන්න මේ මේගොල්ලන්ගේ නොහැකියාව කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. දැන් අපේ ශාස්ත්‍රයේ තින්නවා අපේ 44 දෙනා අතරුත් ඉන්නවා දක්ෂයෝ එක එක ක්ෂේත්‍රයක. දේශපාලන දක්ෂ කට්ටිය නෙමෙයි. එක එක ක්ෂේත්‍රවල දක්ෂ කට්ටිය ඉන්නවා නම් ඒ ක්ෂේත්‍රයට දැනුම දින කට්ටියට අවස්ථාවක් දුන්නොත් මම විතරක් නෙමෙයි ඒ දායක වෙන්න කැමති කට්ටිය මෙතන ඇති. මම ඒක ඇහුවේ නෑ අපේ විපක්ෂ නායකයන්ගේ කාගෙන්වත් ඇහුවේ නෑ මට ලැබිච්ච ඔපචුනිටි එක මම ගත්තා. මොකද අපි දැන් මට ඉතුරුලා තියෙන මැරෙන්න විතරයි. ඒක තේරුම් ගන්න. කොම ගහලා ඉවරයි ගුහාම ඉලක්ක ඊට එහා ඔයාට අහන්න ඕන නම් අහන්න මං කිව්වොත් එමේ ඒක නේ අතිශෝක්තියක් වෙනවා. හරි ඒක ගැන අපට අවශ්‍ය නැහැ. ඔව්. නෑ මම කියන්නේ මගේ ජීවිතේ මම ජයග්‍රහණය කරමු. ඕ නෑ නේ හරි. ඒක තමයි මං ජයග්‍රහණය කරපස්සේ ඔයා කියන්නේ මට මෙහෙම නිකන් මැරෙලා යන්න කියලා. මම දන්න දේ. මං මට කරන්න පුළුවන් දේ.
මම මේ සමාජයට දෙන්න ඕන. තුමා ආත්‍ර තෘප්තියක් ගැන තමයි මේ හදන්නේ. අන්න ඒක කරන්න හදන්නේ. නැත්තම් මම දැන් හදන්න දැන් ආපු ප්‍රශ්නෙට මං එනවා. දැන් පටන් ගමුකෝ දැන් මම කලතොල දිස්ත්‍රික්කෙන් පටන් ගන්න යන්නේ. දැන් මට ඒ බලතල කියන්නේ මට අරුන්ට පාඩ දාන්න නෙමෙයි ගිහිල්ලා. දැන් මගේ කණ්ඩායමක් එක්ක මම යනවා ඇතුළට. මගේ ඉන්නෝ ඉන්ජිනියර්ස්ලා ඉන්නවා, ටින්කර් බාස්ලා ඉන්නවා. හැමෝම ඉන්න එතපිටෝම ඉන්නවා. මම ඒකෙන් භාගයක් අරගෙන යනවා. අරලා යනවා. පඩි ගෙවනවා නේද? ඔව්. අරලා යනවා අත්තේ ගියා. අපි අයින් කරලා තියෙන බස් රථ 15ක් තෝරා ගන්න. අයින් කරලා තියෙනවා. තෝරන බස් 5ක් මට මාසෙන් 7000ක්. එන්ජින් නම්බර් එකයි චෙසි නම්බර් එකයි විතරයිනේ මාරු කරන්න බැරි. ඒ දෙකේ නම්බර්ස් තියෙනවානේ. මේ බස් එකම මේ බස්සට අහි කරා. මේ බස් එකම මේ බස්සට අහි කරා. ඒ ගන්න අතරතුර අර බස් වල තියෙන අඩුපාඩුකම් ටික බලලා වෙලා බඩු ටික ඕඩර් කරා. හරිද? හරියට කල්පවතින්ට හදලවිල වාහනට එළියට දා දුන්නාම ආදායම කාටේ මටද නැහැ. සිටිපි එකට. දැන් ඒ ටික හදන්න ඔබතුමාගේ වෙතුමින්ද? නෑ මගේ ස්ටාෆ් එකට මම පඩි ගෙවනවනේ. ඒ ස්ටාෆ් එකට මම අය කරන්නේ නැහැ. හරිද? දැන් අයන 7ක් අයනකොට කරන ක්‍රමයක් මොකක්ද ග්‍රහණය කරගත්තේ නැහැ මං කියන දේ. දැන් බස් 15ක් තියෙනවා නම් ඒ බස් 15 මොනවා හරි පොඩි අඩුපාඩු නෙදී. දැන් මට තේරෙනවා ඔබතුමා කියන කතාව තේරෙනවා මෙහෙම. දැන් මම ප්‍රශ්නෙට ඔබතුමා ග්‍රහණය කරගත්තේ නැහැ. මම හැව්වේ දැන් ඔබතුමා ඔය කියන්නේ ලංකාවේ බස් වල ප්‍රමිතිය හදන කතාවන්නේ. ලංකාවේ මම අහන්නේ ප්‍රවාහන ශිර්ෂ්‍ය බෙවුන්තිය. ප්‍රවාහන ශිර්ෂ්‍ය ගත්තට පස්සේ දැන් ඊයේ ප්‍රේද ගත්තට පස්සේ අපි බස් ප්‍රවාහනය ගැන කතා කරමු මාර්ග ප්‍රවාහනය ගැන කතා කරමු. ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය තමයි අපි බස් කියන්නේ. ඒතකොට ලංකාවේ තියෙන බස් ගැන ඔබතුමා තෘප්තිමත්ද? ඒතකොට බස් වල තියෙන ප්‍රමිතිය හදන කතාව තමයි ඔබතුමා ඔය කියන්නේ. හරි. අපි ඒක පැත්තකින් තියමු. මට අහන්න ඕනි ප්‍රශ්නය මගියාගේ ආරක්ෂාව ගැන ඔබතුමා මොකද්ද ගන්න පියවර? එතකොට රියදුරුවරුන්ගේ ආරක්ෂාව රියදුරුවරුන්ගේ පුහුණුව ගැන ඔබතුමා මොකද්ද ගන්න පියවර? එතකොට මේ බස් තදබදේ නැත්තම් මේ මාර්ග තදබදේ ගැන ඔබතුමා මොකද්ද ගන්න පියවර? මොකද ලංකාවේ වැඩිම තදබදයක් ඇති වෙලා තියෙන්නේ මේ බස් රථ නිසා. බස් රථ සහ බස් රථ ධාවනය කරන විදිය නිසා. එතකොට ඒ අනතුරු ඇතිලා තියෙන වැඩිම අනතුරු ප්‍රමාණයක් වෙන්නේ මේ බස් රථ නිසා. ඒව පිළිබඳ ඔබතුමා ගන්න පියවර. මොකද ඔබතුමා ප්‍රවාහන ශේෂ්ත්‍රයේ දැවැන්තෙක් විදිහට කතා කරනවා නම් ඔබතුමා දැනගන්න ඕනේ මේ පියවර ටික. ඔබතුමාගේ උපාය මාර්ගික සැලැස්මක් තියෙන්න ඕනේ කතා කරන්න ඒව ගැන. ඒතර ඔබතුමා ඔය කතා කරන්නේ බස් එකක් අරන් ගිහලා මොඩි මේක ඒක හරියට ලස්සනට හදලා මේ බස් එක පාට දාන කතාව විතරයි. එතනින් පස්සේ වෙන ක්‍රියාමාර්ග ගැන ඔබතුමාගේ ඔළුවේ නැහැ කියලා මම හිතන්නේ. ඔබතුමාට මොකක්ද තියෙන උත්තරේ කියලා? 100ක් වර්දී අහගන්න එකින් එක. ප්‍රවාහන ක්ෂේත්‍රයේ තමයි කිසිම අධීක්ෂණයකට ලක් වෙන්නේ නැති. ලංකාවේ දැනට කම්කරු නීති රීති බලපාන්නේ නැති. EPF ETF නැති. හරිද? කර්මාන්තයක් රටේ තියෙනවා නම් අන්න ප්‍රවාහන ක්ෂේත්‍රය. එතකොට ඩ්‍රයිවර්ලා කොන්දොස්තරවරු එදා වේරටුවස් කියලා තමයි කියන්නේ. අතපය වාරු නැති වෙච්ච ගමන් ඒගොල්ලෝ ගෙදර. හැබැයි එකක් තියෙනවා. ඒගොල්ලෝ තමයි පාලනය කරන්නේ බස් හිමියා. කියන්නේ බස් හිමියෝ මේ අය පාලනය කරන්නේ මේ ඩ්‍රයිවර්ස්ලා කොන්දොස්තරලා තමයි බස් හිමියෝ පාලනය කරන්නේ. ඇයි මොකද ඒ කතාව? ඒක තමයි ඇත්තේ. හරිද? ඒක හේතුව තමයි දැන් ඕක නියාමනය නොකිරීම මත දැන් දිස්ත්‍රික්ක මට්ටමින් තියෙනවා මේ පළාත් බස් රථ නියාමනය කරන මාර්ගස්ස මගී පවාන අධිකාරී කාර්යාලය දිස්ත්‍රික්ක මට්ටමින්ම තියෙනවා. හරිද? එතකොට අපි හිතමු ඒ කාර්යාල වලින් කරන ක්‍රියාවලිය තමයි ලොක් සීට් එක ගන්න නම් මාසයන්තිමට ලොක් සීට් එක දෙනවා සල්ලි අය කරලා. එතකොට බෞරුතර පැසය දීර්ඝ කරන්න උනාම මේ කාර්යාලය කොළඹ කාර්යාලයට එලා දීර්ඝ ගන්නවා. රට මුදල් අය කරනවා. අයිති සංශෝධනයත් මුදල් අය කරනවා. හැබැයි මම කියනවා රජයට කිසිම බරක් නොවි තියෙන ආයතනය තමයි පෞද්ගලික බස් රථ හිමියන් පෞද්ගලික බස් රථ. හැබැයි බර ඔක්කොම ඇහිලා තියෙනවා හිමියට බස් හිමියට. ගන්න වැටුපේ ඔන්න වැටුප් ගන්න තාලේ අහගන්න. ගන්න වැටුපෙන් 10% ගන්නවා ගන්න ආදායමේ. දැන් රුපියල් 20000යි ආදායම. අද බස් එකේ. ඒගොල්ලෝ කියන එක පිළිගන්නේ බෑ 20000. 20000 රුපියල් 2000 කෙලින්ම ඩ්‍රයිවර් ගන්න. රුපියල් 2000 කොන්දොස්තර ගන්න. එතකොට දැන් රුපියල් 20000 නම් කෙලින්ම ගිහිල්ලානේ 4000. තෙල් වදිනවා 15000. එතකොට ඔය ඇතුලේ තියෙනවා ඒගොල්ලෝ කෑම කනවා ඊදම. ඒගොල්ලෝ තුන් වෙලම කන්නේ මේකෙන්. ඔව්. ඒ කන වීදමත් අපි 10% ගෙවලානේ. දැන් අර එකතුව තියෙන්නේ ඕකත් එක්කනේ. යාදවිල්ලා ඕනර්ට ගෙනලා දෙනවා මෙන්න මෙච්චරයි ඉතුරු. ඕනර් එක තියාගෙන ඉන්න ඕන. හරිද? මේ බස් රථ බොහොමයක් ගැන මම මේ කතා කරන්නේ. මගේ බස් රථ නොවෙන්න මම අයිතුට කියනවා ඊට පස්සේ. ඊට පස්සේ ඒක තියාගෙන ඉන්න ඕන. හදිසියවත් වැඩියෙන් ඉල්ලුවොත් මොකද කරන්නේ? අපි ඕනේ.
බස් එකේ එන්නේ අපි එතේ. අහෙමයි මේක ගෙනියන්නේ මේ කොන්දොස්තරවරු සාරි ඉදුරු මහෝදරු. එතකොට මොකද වෙන්නේ? අර මනුස්සර බස් එක තියාගෙන බලන් ඉන්න වෙනවා. උගා කෝනසල බස් එලවන්න බෑ. ඒක වයිසින් වැඩි. ඒගොල්ලන්ට ඒ රස්සාව කරන්න තීරෙන්නේ නැහැ. බස් එක කරන් ජීවත් වෙන්න හදන්නේ. උගා දෙනෙක් මේ රටේ. ඒතර මගේ බස් වල CCTV කැමරා ගහලා තියෙනවා. GPS ගහලා තියෙනවා. නේ? මැෂින් එක දීලා තියෙනවා. මම තනින් චෙක් කරනවා. මගේ පෞද්ගලිකව මාර්ග ඒ පරීක්ෂකවරු වරණාවක් තැන් වලින් දාලා තියෙනවා. වෙනම ඔබතුමාගේ ඔව් ජාංගම රථයක් වෙනම දෙයක් වෙනවා. ඔබතුමාගේ බස් ටික බලන්න විතරයි. බලන්න විතර. අනිත් බලන්නට අයිති. අධිශනය. බලන්න අයිතියන්නේ නැහැ. ඒගොල්ලන්ට හොඳ සර්විස් එකක්ද. බස් එක හරියට හදලා තියෙනවා. ලම් බහින්නේ නැහැ කොහෙදිවත්. හරිද? ටූල් පෙට්ටියකුත් තියලා තියෙනවා. පොඩි රිපෙයාර් එකක් වුණොත් මම ඒගොල්ලෝ දැනුවත් කරලා තියෙනවා. ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරයි ඩ්‍රයිවර්ට තියෙනවා ඩ්‍රයිවිං ලයිසන්ස් එකට අමතරව කොන්දොස්තර ලයිසන්ස් එක. කොන්දොස්තරට දෙනවා ඩ්‍රයිවිං ලයිසන්ස් එක. පුරුදු කරනවා මම. පුරුදු දුන්නා පස්සේ ඒක වාසිය කොහොමද දන්නවද? දැන් අපි තුන් ඩ්‍රයිවර් හිටපු ගමන් සරිප නැතිව. කොහොමද මගුවයක් වෙනවා. දානවා ඒ බස් එකේම කොන්දොස්තර ඩ්‍රයිවර්. දාලා වෙන බස් එකකින් අරන් දානවා අරකට. ඉතින් මගේ මතකම යාපනයේ බස් දුවනවා. කිලෝමීටර් 500ක් දුවලා 500ක් එනවා. මේ පැත්තට එකක් කරනකොට මේ පැත්තට එකක් යනවා. ලොකුම රූට් දුවන්නේ මම. ඒතකොට ඒ දුවනකොට ඒ අධීක්ෂණය ඒ කලමනාකරණය නොතිබෙන නම් අපිට මේ ක්ෂේත්‍රය ගෙනියන්න බෑ. කියන උදාහරණයක් වශයෙන් කුඩයක් නැති වුණා බස් එකේ. පොකට් එකක් ගැහුවත් මට තමයි කෝල් එකේ. මගේ නම්බර් එක බස් එකේ බඳී ගහලා තියෙන්නේ. ඔබතුමාගේ පෞද්ගලික නම්බර් එක හරියනවා. පෞද්ගලික හොට්ලයින් මගේ ලයින් එක තමයි ගහලා තියෙන්නේ. ඇත්ත ගම මම ටක් ගාලා වෙනම ගත්තා GPS එක. නෑ ඔය ඔබතුමා කියන්නේ ඔබතුමාගේ ව්‍යාපාරය හදාගන්න ඕනේ. දැන් මම අහන්නේ දැන් ඕනේ මරගෙන ඔය අදාහරණ දෙන්න ඔය බය කරන්න එපා. මඩේකුල අදාහ නැති වෙනවා. මට ඕනේ අන්න ඒ ටික CTP එකට දෙන්න. අන්න ඒක ගමනා ගන්න මන්නට දෙන්න. කොහොමද දෙන්නේ? දැන් මං අහන්න එක ප්‍රශ්නයක්. දැන් මං අහන්න මම අහනවා ලංකාවේ තියෙන අනතුරු ටික බස් රථ නිසා සිදුවන අනතුරු ටික නැති කරන්න ඔබතුමාගේ සැලැස්ම. ඔන්න දැන් කියන ඔබතුමා. මේ සමීක්ෂණයක් කරොත් ඔබතුමාගේ නම මන් දන්නේ මල්ෂාන් මං කියන අශෂාන් සමීක්ෂණයක් කරොත් මුළු ඔක්කොම අනතුරු ටික අපිට බැර කරන්න එපා. දැන් ඔක්කොම නෙවෙයි වැඩිපුර මං කිය. ඔයගොල්ලෝ සමීක්ෂණය කළා නැහැනේ. අපි සමීක්ෂණය කළා තියෙනවා. හරි කොච්චරක් එනවද? හරිද? ඔය බස් රථ අනුගතුරුන් එන සංඛ්‍යාව 125ට අඩුයි. 175ක් වෙන්නේ යතුරු පැදි අනතුරු. කාර් අනතුරු, 3 wheeler අනතුරු. දැන් ඔක්කොම 12500ක් මැරුණා කියනවනේ ගිය අවුරුද්දේ. 12500ක් මැරිලා තියෙනවා. ඔය 12500 මැරිලා තියෙන්නේ බස් අනතුරු වලින් විතරක් නෙමෙයි. දැන් මේ කාඩ් එකේ වැදලා තියෙනවා අපේ ක්ෂේත්‍රයේ. හරි මේ මැරෙන ගාන නැති කරන්නත් එපා අපි. මැරෙන්න නැති කරන්න ඕන. පොඩ්ඩක් නිමින් එන්න. එතකොට ඒකට එන්න නම් ඔය මං කිව්වේ ගමනාගමන මණ්ඩලයේ තියෙන බස් රථවලයි අපේ බස් වලයි ෆොර්මිතිය බලන්න ඕන. ටයර් හොඳයිද? ටයර් කොච්චර වේස්ටේජ් වෙලාද? බ්‍රේක් ලයිනර්ස් හොඳයිද? ඔය ගන්නවා කියන යෝග්‍යතා සහතිකය අවුරුද්දකට සැරයක් තමයි ගන්නෙ. අවුරුද්දකට සැරයක් ගන්නකොට ඒක හොඳට දෙනවා. ඒතර ඊළඟ සැරේ ආදායම් බලපත්‍රය ගන්නකොට තමයි ආයි යෝග්‍යතාවයක ගන්නෙ. ඒතර අතරමැද මේ නිරීක්ෂණයක් කොහෙන්වත් වෙන්නේ නැහැ. මාර්ගස්ත වෙන්නෙත් නැහැ. NTC එකේ වෙන්නෙත් නැහැ. ගමනාගමන මණ්ඩලෙ වෙන්නෙත් නැහැ. ඇයි ඒක අපි එහෙම නොකරන්නේ? හරි දැන් ඔබතුමා කියන විදිහට මේ අනතුරු වලට ප්‍රධාන හේතුවක් වෙන්නේ බස් රථවල ප්‍රමිතිය නැතිකම. එහෙම තියෙන්නේ. ඒතකොට රියදුරුවරුන්ගේ අපරීක්ෂා දාවනය නෙමෙයි මේකට හේතුව වෙන්නේ. එහෙමද? ඒක වෙනව ඇති. දැන් ඒ වෙනව ඇති කියන්න බෑනේ ඔබතුමා විකල්පයක් තියෙනවා. ඔබතුමා කියන්නේ ඔබතුමා විකල්පයක් තියෙනවා මට. එහෙම වෙනවා. මොකද හේතුව දැන් ඔය ඩ්‍රයිවර්ලා කොන්දොස්තරු දැන් මම EFF එක ගැන කතාව කිව්වනේ. ඩ්‍රයිවර්ලා කොන්දොස්තරු ඔක්කොම ටික පාලනය වෙන්න ඕනේ. මාර්ගස්ත මගේ ප්‍රවණාධිකාරී මගේ. ඒගොල්ලෝ සංචිතයක් ඇති කරන්න ඕන. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජොබ් එක ස්ථාවර කරන්න ඕන. දැන් ඔයාට යදුරා නම් හරි ඔයා එහෙම ස්ථාපිත කළා ආයතනයක් රියදුරු ටික ඔක්කොම 100ක් ඒක රෙජිස්ටර් කරා. කොන්දොස්තරු 100ක් රෙජිස්ටර් කරා. ඒගොල්ලන්ට හොඳ ට්‍රේනින් එකක් දුන්නා. පුහුණුවා. දීලා විනය පිළිබඳව දුන්න හොඳ යුනිෆෝම් එකක් දුන්නා. ප්‍රමිතිගත කරන්න. ප්‍රමිතිගත. ඊට පස්සේ ඒගොල්ලන් අපිට අයිතියක් දෙන්න එපා අපේ බස් එකට ඕන මිනිහව ගන්න. මේක මේ අධිකාරියකින් පාලනය වෙන විදිහට අධිකාරියකින් මම ලියනවා මට බස් 10ක් තියෙනවා. මට ඩ්‍රයිවර්ලු 10 දෙනෙකුයි කොන්දොස්තරු 10 දෙනෙකුයි දෙන්න. ඊට අමතරව මම නිවාඩු යන දවස් අරගොල්ලන් අහගෙන අදිසිලෙඩුම කරන දෙයක් නැහැ. නිවාඩු යනකොටත් අරගොල්ලන්ට කියනවා නිවාඩු යනවා නම් අරගෙන තමයි පාලනය වෙන්නේ. ඒතන අමතර ජොබ් ටිකකුත් දෙන්න පුළුවන් ඕකේ.
එතකොට මේ ඩ්‍රයිවර්ලගේ සහ කොන්දොස්තර වහතුරුන්ගේ මේ පඩි කොහොමද බේරන්නේ? පඩිය නියම කරනවානේ පඩිය. ජෛව කෙනෙකුට පඩිය රුපියල් 60000යි. රුපියල් 75000. ඒ ගෙවන්නේ අධිකාරිය හරහාද? ඔව්. ඒතර ඔබතුමා අධිකාරියට ගෙවනවා. එහෙම. අධිකාරියට ගෙවනවා. එතකොට ඒගොල්ලෝ ඒක හරියට නීතිගත කරලා ECF ETF ගෙවලා අපි ගෙවනවා ඒක. රජෙන් දාන පාර්ට් එක දානවා. දානවිල්ලා ඉතින් අපිට වට දාලා නැහැ. අපිට නම ගම වැඩක් නැහැ. මෙන්න ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. මෙන්න කොන්දොස්තර කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ පාලනය කරන්නේ නැහැ. එහෙම නැහැනේ. ඒක තමයි ප්‍රධාන විසඳුමක් විදිහට දකින්නේ. ඔය එහෙනම් මම තා ප්‍රශ්නයක් දකින්නවා. ප්‍රවාහන ශේෂ්ත්‍රය තා ප්‍රශ්නයක් දකින්නවා. දැන් අපි දන්නවා ප්‍රයිවට් සානය කියන පෞද්ගලික බස් රථ සහ ලංගම් බස් රථ අතර තියෙන මේ තරංගය සෑම බස් රථයක්ම එන්නේ අනික් බස් රථය අභිභවා ගිහිල්ලා ඊළඟ මගින් ටික කොහොමද නගන්නේ කියලා. ඔය නිසාම තමයි වැඩිම අනතුරු සිදුවලා තියෙන ලංකාවේ. එතකොට මේ තරංගය සහ බස් රථවල මගින්ට තියෙන මේ අපහසුතාවය නැති කරන්න ඔබතුමාට තියෙන මොකද්ද සැලැස්ම ඔබතුමා ගැන ක්‍රියාත්මක කරන්න පොරොන්දු වෙලා තියෙනවා. මගේ යෝජනාවක් කරා අපි ලංකාවේ බස් ඒකාබද්ධ කරන්න ඕන. හරිද? එක පරයන්තකින් පිටත් වෙන්න ඕන. ඒ කියන්නේ ලංකාවෙම තියෙන බස් එක සමාගමකට ගන්නවා වගේ තවද? නෑ එනවා. CTB එකයි පෞද්ගලික බස් සද්දාම අපි උදාහරණයක් වශයෙන් මතකම ගත්තොත් මතකම මේ ඉස්සරහට මම කරන්නේ. මතකම තියෙනවා CTB බස් 40ක්. පෞද්ගලික බස් 60ක්. මොකද පෞද්ගලික බස් වැටීනේ. එතකොට 60ට 40 අනුපාතයට අපි ටයිම් කාලසටහන හදනවා. හදලවිල එක පර්යන්තකින් වෙලාව දාලා. දාලවිල මෙන්න මේ වෙලාවට කොළඹ බස් එක පිටත් වෙනවා CTB එක. මෙතනින්මයි යන්නේ එක තැනේ. ඊට පස්සේ විනාඩි 15කට පස්සේ යනවා පෞද්ගලිකේ. ඊට පස්සේ ආයෙ 15කට පස්සේ යනවා පීක් අවර්ස් වල එක ළඟ කරන්න ඕන උදේ වරුවට. ඒ දානකොට ඒ බස් එක ඉස්සර කරන්න බෑනේ මේ පස්සේ යන එකට. දැන් අපි දෙගොල්ලෝ අතර කාලසටහන එකම කාලසටහන සෙට් වෙන්න. එකම කාලසටහන තමයි දාලා තියෙන්නේ. දාලා තියෙනවා. ඒක දාලා තියෙනකොට මොකද වෙන්නේ? මරාගෙන මැරෙන තරගයක් තියෙන්නේ. මොකද මගින් ටික එකතු කරගන්නත් ඕනේ. මගින් ටික එකතු කරගත්ත නැත්නම් බස් අයිතිකරුවන්ගෙන් උන්ට තියෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්න දැන් අපි බස් ශ්‍රීදුරු මහතුරුන්ගෙන් ගිහිල්ලා ඇහුවට පස්සේ අපිට බස් එකේ අයිතිකාර මහත්තයා අපිට බනිනවා මේ ගාන ආදායම ගෙනාවේ නැත්තම් කියලාද. උන්ගේ මේ චෝදනාවේ මම යෝජනා කරා ඇමතිතුමාට ප්‍රදේශකාරක සභාවේ මං කිව්වා අපි අත්අදා බැලීමක් වශයෙන්. අපි මාසෙකට පාරවල් දෙකක් පාරවල් දෙකක් එක පරයන්තකින් දුවන. එතකොට අර පෞද්ගලික බස් ස්ටෑන්ඩ් එකේ එක්කෝ රතගාල වෙනවා. එහෙම නැත්තම් CTB බස් ස්ටෑන්ඩ් එක රතගාල වෙනවා. එක පරයන්තකින් පිටත් කරන්න. ඔව්. එතකොට පාකින් බද්දන්දරේ ප්‍රශ්නෙත් නැති වෙනවා. එතකොට වෙලාවට බස් එක එනවා. ටයිම් ටේබල් එක හදලා දෙනවා. බස් රථේ ෂෝකියට යනවා. අනිත් ප්‍රශ්න තමයි දැන් මේ අපි දන්නවා බස් එකකට ගොඩනුනාට පස්සේ ලංකාවේ බස් එකකට ගොඩනුනාට පස්සේ සුව පහසුව කියන එක මගින්ට හීනයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 50ක් දාන්න පුළුවන් බස් එක 150ක් විතර යන සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට ෂීට් ගාන්ට බස් වලට ගන්න ඕන ප්‍රශ්නයක් නැහැ. නමුත් ෂීට් ගාන්ට වඩා දෙගුණයක් බස් එක ඇතුලේ පැක් කරලා තියෙනවා. ඒතර මගින්ගේ අපහසුතාවය සහ මගින් සමග වෙන ගනුදෙනු වල අපහසුතාවය මග හරවා ගන්න ඔබතුමාගේ මොකක්ද සැලැස්ම? ඒකට අනිවාර්යයෙන්ම කාඩ් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න. අපි ඔක උගක් කල්ලි යෝජනා කළා. අපි කැමති නැහැ ඒතකොට හොරකනුත් අඩු වෙනවා. ඕක වෙලා තියෙන්නේ මිනිස්සුන්ව දැන් පුරුදු වෙන්න මොකක් හරි ක්‍රමයක් පටන් ගන්න. කියන්නේ ඩිජිටලයිසේෂන් කියන එක බස් රථ වලට ගේන්න ඕනි කියලා ගේන්න ඕනේ කියලා කියන්නේ. ඒක ගෙනාවා නම් හොරකමක් නැති වෙන. මුදල් අතපැත්ත ගෑමුකුත් සිද්ධ වෙන්නේ නැහැ. නේ? ඉතින් ආරම්භයේදී පොඩි ගැටලු ටිකක් එයි. ඒ ගැටලු ටික निराකරණය වෙයි ටික දවසක් යනකොට. මිනිස්සු පුරුදු වෙලා තියෙන සල්ලි දීලා ටිකට් එකක් අරගෙන බස් එකට නගින්නනේ. එනම කාඩ් හැමතැනම මිනිස්සු ළඟ නැහැනේ. නමුත් මේ මිනිස්සු ඒකට හුරු වෙයි. ආරම්භයක් වශයෙන් පටන් ගන්න. අඩු ගන්න කොළඹ ක්‍රියාත්මක කරන්න පුළුවන්. කොළඹ හොඳ උගත් සමාජයන් ඉන්නේ. ඒගොල්ලන්ට පුළුවන්. දැන් අපේ ගමේ නම් ඉන්නේ තේදලු කඩන රබර් කිරි කපන අම්මලා ඒව දන්නේ නැහැ. ආව ඇම්බිලියන්ස් හරි ටික දුන්නා. බස් ගියා බස් උන්නේ පුළුවන් ක්‍රියාත්මක කරන්න. ඒ මේ ඩිජිටල් කරන්ට් යන්නේ නැති. ඩිජිටල් කරන්ට් ගියා නම් ඉතාලම පහසුවෙන් හොරගන් ටිකක් තවම කරතා. ආදායමත් ඕනරටත් දෙත හැකි. එතකොට පඩි මෙච්චරයි කියලා දන්නවා නම් පඩිය එයාට ලැබෙත හැකි. account එකට සල්ලි දාත හැකි. මෙන්න මේ වගේ හරි සරල න්‍යාය පත්‍රයක් තියෙනවා. මගින්ගේ සූපාසු ගැන ඔබතුමා මොකක්ද කියන්නේ? මගේ සූපාසු ඉතින් මට නම් කියන්න බස් වලට ගන්න ඕන තියෙන ආසන ගානට පමණයිද නැත්නම් ඊට වඩා ගන්න ඕනේ? ඔබතුමාගේ හයිවේ කියනවා නම් ආසන ගානට පමණයිනේ. ඒක නීතියක්. ඔක නීතිය. හයිවේ එක චෙක් වෙනවා එන්ට වෙන තැනින් අර එක්සිට් එක හම්බෙන්නේ. එක්සිට් එක දැක්කේ. එතකොට ඒකට සීට් වලට අමතරව ගන්න බෑනේ. නමුත් අරක එහෙමද
අරක දැන් NTC බස් එකයි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒව NTC බස් එක කතරගම ඉඳලා කොළඹ එන බස් එක. NTC බස් හෝල්ට් තියන්න ඕන. මෙන්න මෙතන හෝල්ට් එක NTC බස් වලට මෙන්න මෙතන හෝල්ට් එක NTC බස් වලට. එතකොට ඒක කඩ කරමින් මොකද කරන්නේ? අර මිනිස්සු එත්තින් ඉඳලා කොළඹට එනකම ටික එකතු කරනවා. ඊට පස්සේ මාර්ගස්සම ගිහපුවාන අධිකාරී බසුත් තියෙනවනේ. මේ පළාත් සභාවේ බස් ඒගොල්ලොත් තියනවා කතරගම කොළඹ. ඒගොල්ලොත් හෝල්ට් එකට ගන්නවා. ඉතින් තරගය ඇති වෙනවා. අප්ප ගන්නවා. ගාක් ගන්නවා. බුසාවි පොලිසිය යනවා. මේ ඔක්කොම වෙලා තියෙන්නේ සරල දෙයක්නේ කරන්න තියෙන්නේ. මෙන්න මෙතන විතරයි NTC බස් එක නතර කරන්නේ. නෑ NTC බස් එක එතන විතරක් නතර කරාට මගීන් ප්‍රමාණය ඉන්නවනම් වැඩිපුර දැන් මගීන් ප්‍රමාණය වැඩිපුර ගැනීමට විරුද්ධව ඔබතුමා කියන්නේ මේක සාධාරණීකරණය කළ විදිහ යන්න එපා. මේක ඉතින් පොලිසිය මැදිහත් වීමක් තියෙන්න එපා. පොලිසිය මැදිහත් වෙන්න බෑනේ මන්ත්‍රීතුමා. දැන් ඒ වගේ පොලිසිය කොහොමද නීතියක් දැම්මොත් නීතියක් දෙන එහෙනම් ව්‍යවස්ථාවක් මේ හදන්න වෙන්නේ. ඔව්. ඒතකොට බා හදන්න බැරි ඕක. ඒක තමයි හදන්න. ඔබතුමාලා පාර්ලිමේන්තුවේ අසුතු බල අත ඒක තමයි ලෑස්ති වෙන්නේ. එතකොට 55 න සීට් තියෙන්නේ 55. එහෙම නැත්නම් 60. අතරපදේ හිටගෙන යන්න පුළුවන්. අර එක්කෙනෙක් බැස්ස තෝල්ට ගිහලා අර එක්කෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. එහෙම උන ප්‍රැක්ටිකල් වෙන්නේ. ආදායමත් මේගොල්ලෝ බලා ගන්න වෙනවනේ. අන්න ඒව නීතියක් දානකොට ස්ථාපිත කරොත් බස් ගාස්තුවේ අවුලක් වෙන්නේ නැහැ. බස් ගාස්තුවේ අවුලක් වෙන්න බෑනේ. දැනටමත් ඔයගොල්ලෝ දන්නවද බස් රථ තියෙනවා අර්ධ සුපෝභෝගී සුපෝභෝගී. සාමාන්‍ය. දැන් මිනිස්සු මට නම් ඒ තුනම එකක් විදිහට තමයි පේන්නේ ලංකාවේ තුල. ඔව් තුනම එකක් වුණාට තුනක්. තුනම කාණ්ඩ තුනක් නමුත් තුනේම තියෙන සප්පාසුකම් එකක් හරියට තමයි පේන්නේ මට නම්. එහෙම ලොකු මට මං ගැන කියන්න බෑ. මගේ බස් රථවල නම් සීට් ගහලා තියෙනවා, ඇඩ්‍රස් එක දාලා තියෙනවා, වයිෆයි දාලා තියෙනවා, ෆෑන් එකක් දාලා. ඔය සුපෝභෝගී අර්ධ සුපෝභෝගී කොහොමද බලන්නේ? මට නම් තේරුම් කොහොමද කියන්නේ AC තියෙන්න බෑ අනිවාර්යයෙන්. අර්ධ සුපෝභෝගී සුප්‍රබේතුමා ඔබතුමා ගාව තියෙන ගොඩක් ඒවා අර්ධ සුපෝභෝගී. අර්ධ සුපෝභෝගී AC තියෙන්න ඕනේ නැහැ. නමුත් අර සීට් ටික කම්ෆර්ටබල් වෙන්න ඕන. හරිද? හැමතැනම නවත්තන්න බෑ. ඒ නගරේ නවත්තන තැන් 4-5යි. ඒකට මිනිස්සු දන්නවා මේක මේ වෙලාවට යනවා. ඉතින් ඒ වෙලාව තමයි ඉතුරු කරන්න යන්නේ. ඉතින් එහෙම නීති රීති ටිකක් තියෙනවා. අපි ඒවා කඩ කරොත් එහෙම GPS දැන් NTC ගේ GPS තියෙනවා. ඒ GPS තාක්ෂණයෙන් ඒගොල්ලෝ බලනවා. high speed යනවද? out of station ගන්නවද? ඒව නිරීක්ෂණ කරන කණ්ඩායමක් එහි ඉන්නවා. දැනටම පොඩ දීමින් පවතිනවා. නෑ දැන් අපි අයිච්චන් අර ওই ප්‍රශ්නේ පිටබැන්න. අර මේ බස් රථ ගාස්තු පිළිබඳව දැන් 50ට ෂීට් 50 නම් තියෙන ෂීට් 50ට ගානට ගත්තට පස්සේ බස් රථයේ ගාස්තුවේ ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියලා මම අහුවේ ඔබතුමාගේ ප්‍රශ්නේ. නෑ ඒකයි මම කිව්වේ 50 නම් 60ක්වත් දෙන්න ඕන සීමාව. 60 දෙනෙක්. ඒක 50ක ඉන්නවා 10ක් වාඩි. ඔව් තෝ. තෙරපීමක් නැති වෙන්නේ අවශ්‍යමයි. එතකොට ඒ 10 බැස්සා කෙනෙක් වාඩි වුණා. ඒ කෙනෙක්ට තව එකෙක් ගත්තා. ඉතින් අන්න එහෙම ක්‍රමවේදයක් ඔක ප්‍රායෝගික නැහැනේ මන්ත්‍රීතුමා. නෑ පටන් ගන්න බලමු. මං අර ඉස්සෙල්ලා ඔයා කියපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරුනේ දැන් ගමනාගමන මණ්ඩලය රජයට බරක් කොයි රජයට. ගමනාගමන මණ්ඩලයට ප්‍රතිපූර්ණය කරනවා 35ක් විතර. මේ බණ්ඩාගාරේ. හරිද? එතකොට ජනතාව තමයි බර දරන්නේ. මේ වක්‍රබදු රිගිබදු ඔක්කොම ක්‍රියාත්මක වුණාට මිනිස්සු තමයි ඒක ඇදගෙන යන්නේ. දැන් පෞද්ගලිකංශී බස් වල ගත්තොත් එහෙම ඒ කට්ටියට හම්බෙන්නේ නැහැ කිසිම මධ්‍යම ආණ්ඩුවෙන් හම්බෙන්නේ නැහැ කිසිම මුදලක් නඩත්තු කරන්න. ඉතින් ඒගොල්ලෝ නඩත්තු වෙන්නේ අපින්ම නඩත්තු කරගෙන අපින්ම පාඩු නොලබන ආයතනයක් බවට ගෙනියනවා. මම විතරක් නෙමෙයි ලංකාවේ. ඉතින් මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස ඕනේ නැහැ කියලා මම කියන්නේ. හරියට ළඟමේ හදාගත්තොත් හරියට ළඟමේට අපි දන්න තාක්ෂණ ටික දුන්නොත් දැන් මේක තමයි මම හදන්නේ හැම තැනදීම ප්‍රැක්ටිකල් කට්ටියයි ඔය තියරි කරන කට්ටියයි දෙක එකට එකතු කරලා විල්ලා දෙයක් කරොත් එහෙම මොකක් හරි ක්‍රියේට් වෙයි. මොකක් හරි බිහි වෙයි. අන්න ඒ වගේ දෙයක් කරන්න තමයි මම මේ අදහස් කරා. ඒ කියන්නේ ඔබතුමාටත් තාම නිශ්චිත කියලා උපාය මාර්ගය සලස්මක් නැහැ ඔබතුමා ඔය කියන විදිහට. තියෙනවා. නෑ ඔබතුමා තියෙනවා නම් ඔබතුමා ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් මම ඉදිරිපත් කරන්න. නෑ ඔබතුමා පාර්ලිමේන්තුවේ හංසක් ගත කරලා තියෙන මෙන්න මේක තමයි මගේ උපාය මාර්ගය සලස්ම මෙන්න මේක හංසක් ගත කරන්න කියලා. ඉතින් මල්ලි ඒක හැන්සාඩ් එකට ඉදිරිපත් කරන්න පුළුවන්. මට දැන් ඒකට ප්‍රවේශ වෙන්න අයිතියක් තියෙනවා. මගේ දැන් මේ කලලයක් විතරයි තියෙන්නේ. මේ කල්ලේ ගැන තමයි අපි තාම කතා කරන්නේ. කලලේ ගැන විතරයි කතා කරන්නේ. හරිද? හරි අපි ඉස්සරහට බලමු. මොකද්ද කිව්වේ මේ ඔබතුමාගේ විපක්ෂ නායකතුමා මොකද්ද කිව්වේ මේ ගැන? හම්බුණා කතා කරාද මේ වගේ ආරාධනාවක් ආවොත් මට හම්බුණා. මොකද්ද කිව්වේ එතුමා? මොකද කිව්වේ නෑ අපරාධ. ඒ ප්‍රශ්නයක් නෑ. හරි මෙයා දන්නවා මම මේ කරන්නේ මේ පක්ෂ මාරු කරලා නෙමෙයි. මට වැඩ කරන්න ඕන මිනිහෙක්. මම වැඩ කරනවා කියලා දන්නවා. ඇතුලින් ප්‍රතිරෝධයක් එහෙම නෑන්නේ. නෑ ඇත්තටම නෑ.
පක්ෂයක දැන් ආමදාන නෑ. ඕ මේ දවස්වල කොහොමද දැන් මේ විපක්ෂය ගත්තට පස්සේ විපක්ෂය ඇත්තටම හීන විපක්ෂයක් වෙලා තියෙන්නේ 40කට විතර සීමා වෙලා කිහිප දෙනෙක් විතරයි මේකේ බලවතුන් විදිහට කතා කරන්නේ විපක්ෂය ඇතුලේ. එතකොට මොකද්ද දැන් විපක්ෂයේ කාර්යය මීට පස්සේ මේ මෙතනින් එහාට විපක්ෂයේ මොකද්ද කළ යුත්තේ ඔබතුමා කියන්නේ? මිනිස්සු අපිට මේ දේ කරේ සාධාරණයි. මිනිස්සු දේශපාලකයන්ට වෛර කරා. පක්ෂපාත ભેදෙන් තොරව දේශපාලකව ගොරකම් කරා. දේශපාලකව අතිසුභෝභෝගී විදිහට ජීවත් වුණා. දේශපාලකගේ පවුලු සියලු දෙනාම හුඟ දෙනෙක් 90%කටත් එහා තට්ටු වාරු ක්‍රමයට මේ සැප සම්පත් ගත්තා. ඒ ගැනීමේ ප්‍රතිඵලය තමයි මේ අපේ රටේ ජනතාවට මේ ඉඳින්න වෙලා තියෙන්නේ. හරියටම ඉතින් මිනිස්සු කොහොම හරි වැරදි තීරණ කරගෙන දුන්නා සීමිත බලයක්. මේ ජනතාව තිබෙරමුණනේ NPP කියන්නේ දෙකම එකයි නේ. ඒ වුණාට අසීමිත බලයක් දීලා කිව්වා හරියට කරපල්ලා කියලා. රයිද? මට නම් පේන්නේ ඉතින් කරොත් හොඳයි. නමුත් මේ යන මාස මං අහන්නේ කරයිද කියලා. නෑ කරන්න නම් මෙහෙමනේ. කරන්න නම් IMF එකේ තියෙන කොන්දේසි ඔක්කොටම එකගුණුත් නම් කරන්න බෑ. කියන ඔබතුමා කියන්නේ IMF නෙවෙයි මේකට තියෙන එකම විසඳුම කියන. එහෙමද? ඔබතුමාලා පක්ෂ මතය මොකද? ඒකෙන් මිදෙන්නත් බෑ අපි. IMF එකේ කොන්දේසි වලට අපිට ණය දීලා තියෙන සීමිත විදියට දැන් ඔබතුමා දන්නවද? දැන් අපිට සමස්ත ජල දාතික ආදායමේ 63% යනවා අපිට පොලිය ගෙවන්න විතරක්. ඔව්. දැන් මේ දසර පොලිය ගෙවන්න. 2028 ඉඳලා අපිට වාරිකේ ගන්න වෙනවා. එතකොට මේ පොලිය විතරක් ගෙවලා අර ඉතුරු වෙන සොච්චෙන්නේ මේ පොදු වැඩ කටයුතු කරන්න වෙන්නේ. මාලිමාව හිටියා. NPP හිටියා. සජිබ හිටියා. UMP හිටියා. ඕක තමයි ඇත්ත. ඉතින් එහෙම කරනවා නම් අපි නාස්තිකාර වීදන් ටික අවම කරන්න ඕන. අපේ රටේ ගත්තොත් ඔයත් ඇතුළු. අපි සියලු දෙනාම පුරුදු වෙලා තියෙන්නේ අපේ ආදායමට අනුව ජීවත් වෙන්න නෙමෙයි. අපි හරියටම සුභෝභෝගී විදියට ජීවත් වෙන්න හුරු වෙච්ච සමාජයකට අපිපත් වෙලා තියෙනවා. අපි එතකොට අපේ රටේ එක බුද්ධවල පරිභෝජනයයි එක බුද්ධවල ආදායම අතර ගත්තොත් ඒව ලොකු ගැප් එකක් තියෙනවා. මොකද්ද ගැප් එක? පරිභෝජනයට දක්ෂයි. ආදායම අඩුයි. රජයත් එකයි අපිත් එකයි ඔයත් එකයි මාත් එකයි. සමස්තයක් වශයෙන් ගත්තා. නෑ ඒක එහෙම කියන්න බෑ මන්ත්‍රීතුමා. මොකද මේ ලංකාවේ සමාජයේ මම දන්න විදිහට පරිභෝජනය කරන වැඩි පරිභෝජනයක් කියනවා වැඩි පිරිසක් අඩු පිරිසක් අතර. ඒතර අඩු ඉතාමත් අඩු පිරිසක් අතර තමයි කියන්නේ අඩු පරිභෝජනයක් කරන වැඩි පිරිසක්. ඒ කියන්නේ අර නිර්ධන පන්ති පිරිස. නිර්ධන පන්තිය වැඩි හැබැයි ධනපති පන්තිය වැඩි. ඒ ධනපති පන්තිය සියල්ලම තමයි අර පරිභෝජනේ වැඩි කොටසක් කරන්නේ. ඒතකොට ඒක නැති කරන්න ඔබතුමාලයි දැන් ඔබතුමාලා සජබේ නැත්තම් සමගි ජන බලවේගයේ විදිහට මොන වගේ ප්‍රතිපත්තියද ඔබතුමාලා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබතුමාලා මොකක් හරි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා කියන්න එපා ආණ්ඩු පක්ෂයට මෙන්න මේක කරන්න කියලා. ඔබතුමාලාත් කියලා හරියන්නේ නැහැ නේ. IMF යන කියන පාරේ අපි යන් කියලා. IMF වලට ඔබතුමාට විරුද්ධ නම් ඔබතුමාලා කියන්න මෙන්න මේක තමයි කරන්න ඕනේ කියලා. මට තේරෙන එක තමයි ඔබතුමාලත් IMF වලින් අර කිසිම දෙයක් දකින්නේ නැහැ කියන එක. ඇත්තටම ඒක නෙවෙයිනේ අපිට මෙතන තියෙන විසඳුම. ඊට වඩා විසඳුමක් තියෙනෝනේ. ඔබතුමාලා ඇයි ඒක තේරුම් ගන්න නැත්තේ කියලා මං අහන්නේ. ඒ කියන්නේ තේරුම් ගත්තේ නැති කියන එක නෙමෙයිනේ කියන්න තියෙන්නේ. ඔබතුමාලා පක්ෂ මතය මොකද්ද IMF යන පාරේ යන්න ඕනි කියන එකට? IMF එකේ 100% යන්න කියලා නෙමෙයි අපි කියන්නේ. එහෙනම් මොකද්ද කියන්නේ? අපි කියන්නේ IMF එකෙන් ගන්න ණය සීමා කරලා විදේශ රටවල් වලින් ආධාර අරගෙන විදේශ රටවල් අයවැල් ඒකනේ කිව්වල බැලුවොත් එහෙම විදේශ ආධාර පිළිබඳ කිසිම සඳහනක් නැහැ. ඔබතුමාලා කියන්නේ නිකන් අර මේ ඔබතුමාලායි කවුද නායකතුමා කියන වගේ නිකන් අර රටින් රටට ගිහිල්ලා හිඟා කනවා වගේ වැඩක් නෙවෙයි. ආධාර ගන්නවා කියලා කියනවා කියන්නේ. ඇයි අපිට අය නැගිටින්න බැරි. අපිට නැගිටින්න පුළුවන් ප්‍රතිපත්තියක් ඔබතුමාලා කියන්නේ නැත්තේ. අපිට නැගිටින්න පුළුවන් ප්‍රතිපත්තියක් අපි පෝර හදනවද? අපිට පෝර පිට රටින් ගෙන්නන්න වෙනවා. අපි කොච්චර දේවල් පිට රටින් ගෙන්නනවද? අපි ඕක එකපාරට මඩු කරත් මිනිස්සුන් ඉන්න හම්බෙනවද? අපිට පුළුවන් මේකට දැන් වැට් සහනය 110 අපිට වැඩියෙන්ම මේ ඉම්පෝට් කරන්නේ මොනවද කියලා ඔබතුමා දන්නවද? හැමදේම ඉම්පෝට් කරන්නේ මොනවද ඉම්පෝට් කරන්නේ මෙහි? බලශක්තිය පිළිබඳ ඔබතුමාට තියෙන අදහස මොකද්ද? මොකද බලශක්තිය ගත්තට පස්සේ ඔබතුමා ওই නියෝජනය කරන ශේෂ්ත්‍රයේ තෙල් ඩීසල් කියන එක වැඩිම පරිභෝජනය වෙන එක. එතකොට බලශක්තිය පිළිබඳ ගත්තට පස්සේ බලශක්තියට අවශ්‍ය තෙල් පොසිල් ඉන්ධන තමයි ලංකාවට වැඩියෙන් ඉම්පෝට් කරන්නේ. එතකොට ඒ සඳහා තමයි වැඩිම ඩොලර් බිලියන ප්‍රමාණයක් රටින් පිටට යන්නේ. එතකොට ඔබතුමාලාගේ පක්ෂය හැටිද ඔබතුමාලට තියෙන මොකක්ද ආර්ථික දැක්ම මෙන්න මේ රටින් යන ටික ඉතුරු කරගන්න. ඇයි ඉතින් දැන් බලන්නකෝ දැන් මේ විදුලි බල අර්බුදය මතුනේ මොකද? දැන් අපි සූර්ය පැනල ඔක්කොම හයි කරගත්තා. ඔක්කොම හයි කළා නෑනේ. නෑ. ගොඩක්
ඔක්කොම නෑ 100%ක් නෙමෙයි. අපි ඒගොල්ලොත් හයි කරා. දන්න මිනිස්සු හයි කරගත්තා. ඒ තියෙන මිනිස්සු හයි කරගන්න නැති නිකන් මිනිස්සුත් හයි කරා. විදුලි බලයට හරි. විදුලි බලය බිල වැඩි වෙන්න කොහොම හරි ඔය තරගකාරී රටාවක් අනුව දැන් මොකද උනේ? දැන් මේක ඕවර්ලෝඩ් වෙලා තින්නේ. දැන් අපේ සූර්ය බල ශක්තියයි මේ බල ශක්තිය දෙක අතර දැන් අරක අභිභවා යනවා සූර්ය බලය. ඒ යනකොට මොකද වෙන්නේ? අපේ සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. අපි ඒ ගැන හිතුවේ නැහැ. ඒකට සිස්ටම් එකක් හදලා නැහැ තාම අපේ මේ. හදලා නැහැ. ඉතින් හදන්න නැතුව අපි හිතුවා සූර්ය බලය ඔක්කොම හයි කරන්නේ නැහැ කියලා ඔයා කියනවා. නමුත් ඔබ හැමතැනම වගේ සූර්ය බලය හයි කරගත්තා. දැන් සූර්ය බලයට ඉස්සර ගෙව්වා 37ක්. 37ක් ගෙවන්නේ ලයිට් බිලට. ඔව්. දැන් කීයට දක්වා දැන් 27ක් ගෙවන්නෙත් නෑ නේ 27 17ට අඩු කරලා. එතකොට දැන් සූර්ය බල පද්ධතිය ගැන කතාවක් නැති වෙලා යනවා. නේ? ඉතින් මේ වගේ මම දන්නේ අපේ රටේ මට ඔක්කොම බාර ගන්න බෑ රටේම. මට ඔය බපසරියක් ඕන නම් බාරගත හැකි. මොකද අපිට අපේ පෞල් ජීවත් වෙන ගමන් අපේ සේවකයෝ ජීවත් වෙන ගමන්නේ මේව කරන්න යන්නේ. ඒකට වෙනම විද්වත් මණ්ඩලයක් දාලා ඒ හරහා කන්ට්‍රෝලින් පවර් එකක් තියෙන්න ඕන. මේ හැමතැනම කන්ට්‍රෝලින් පවර් එක ඔටෝ යන්න දුච්ච එකේ ප්‍රතිඵල තමයි මේ. ලංකාවේ අලුත් අය වගේ ඔබතුමා මොකක්ද හිතන්නේ? අය වෙනම් මම කිව්වනේ අය නෑ වැයතිව. ඔබතුමා චෝදනාවකුත් කරනවා මම දැක්ක මේ ආදායම් බදු පිළිබඳ ආදායම් බදු ගෙවන්නේ නැති කවුරු හරි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා කියලා මොකක් හරි ගත්තද නැත්නම් මේ ව්‍යාපාරිකයෝ ඉන්න කතාවක්ද කිව්වා? ආදායම් බදු ගෙවන්නේ නැති ක්ෂේත්‍ර 8ක් මම අඳුරගෙන තියෙනවා. මොනවද? මම කියන්නේ. ඇයි ඔබතුමා කියන්නේ නැත්තේ? ඔබතුමා දැන් මෙච්චර කියනවා දැන් පාර්ලිමේන්තුවේත් මං කියවනේ මං කියන්නේ නැහැ කියලා. ඒත් කියන්න පුළුවන්. බෑ මෙතන කිව්වත් බෑ. හේතුව මොකද මම දේශපාලකයෙක් වශයෙන් මගේ මිත්‍රයෝ ඉන්නෝ ඒ ක්ෂේත්‍රවල ඉන්න. හරිද? මගේ ඥාතිත් ඉන්නවා ඒ ක්ෂේත්‍රවල ඉන්න. ඒ මං කියන අතේ. ඒ අත මේගොල්ලෝ තීරණයක් ගන්නේ නැතුව එහෙනම් අපි මං කිව්වට පස්සේ සාකච්ඡාවකටවත් කැඳෙවුවා. මම මිනරදාරින්ව අත දික් කරලා පෙන්නලා කිව්වේ. ඔය කැබිනට් ඇතුලේ ඉන්නවා මේ හෙළදාරි ටික. එහෙනම් අපි ඔය ගෙන්නන්න මම බංකුවක් අරන් එන්න. ඕගොල්ලෝ කරගෙන පොටු ඉන්න. එහෙම වුණා මං කිව්වේ. ඒකට ඇහිල්ල වෙලා මං කියන්නම් මෙන්න මේ ක්ෂේත්‍ර මෙන්න මේ ක්ෂේත්‍ර මේකෙන් නිදහස් වෙලා තින්නේ. මේකෙන් අහුවෙලා නැහැ. මේ දැලට අහුවෙන්නේ නැහැ. ඒගොල්ලෝ හරිය හොඳින් ජීවත් වෙනවා. ඔබතුමා ඒ වෙලාවේදී පාවිච්චි කරලා තියෙන මට විදිහට වෙන විතර නම් ඔබතුමාගේ ව්‍යාපාරික ඥානය මිස දේශපාලනික අවබෝධ කරන ඒක දීලා වේලලා මට පාරා වරල්ලක් විදියට කර කැව්වයන් පස්සේ ඒකෙන් බේරෙන්න කවුද මට උදව් කරන්නේ? ඔබතුමා දේශපාලනට එන්නේ ජනතාවගේ මේ සුභසිද්ධිය උදෙසා. ඔබතුමාට ජනතාව වෙනුවෙන් ඒක ප්‍රකාශ කරලා ඔබතුමා නොබිය ඉන්න පුළුවන්. ඒක මට සහතිකයක් දෙනවා නම් ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි එහෙම නැත්නම් අදාළ බලධාරීන් හරි මෙන්න මේ ටික කියව. මෙහෙමනේ ප්‍රසිද්ධිය නෙමෙයි. අපි ඔය ගෙන්නු. ඔව් ප්‍රසිද්ධිය අවශ්‍ය නැහැ කියන්නේ. කියලා කිව්වට පස්සේ මම ඒ ක්ෂේත්‍ර ටික කියනවා. ක්ෂේත්‍ර ටික කිව්වට පස්සේ ඒ ක්ෂේත්‍ර වලින් ගන්න ප්‍රමාණය ගන්න හැටි පිළිබඳ තීන්දුව කරාට පස්සේ මට ඒ සම්මානිය නැති උනාට කමක් නැහැ. අපේ රට සෑහෙන දුරට කොට දාන්න පුළුවන්. ඔයත් දන්න ඔය ක්ෂේත්‍ර කවුද කියලා? මම දන්නේ නැහැ. මොකද දන්නවනම් මේ මාධ්‍යයක් ඉස්සරහා මොකක් කියනෝනේ. ඔබතුමා එන්නකොට නෑ. ඕක නොදන්න ක්ෂේත්‍ර නෙමෙයි. මම එකක් කියන්න උදාහරණයක් විතර ඔබතුමා එකක් කියන්න පුළුවන් කියන්නේ. නෑ ඔබතුමා මේ ඔබතුමා කරන්නේ වංච ටික වඩා. ඔබතුමාගේ යාළුවෝ ටික හිතමත් මම ආණ්ඩු පක්ෂේ මම ඔබතුමා ආණ්ඩු පක්ෂේ නොවුනත් මම ආණ්ඩු පක්ෂේ නා. ඔබතුමා දේශපාලනයට එන්නේ ඇයි? ඔබතුමා දේශපාලනයට එන්නේ ජනතාවගේ සුඛ විහරණය සඳහා. එතකොට ජනතාවගේ සුඛ විහරණය නැති කරන කිසියම් දෙයක් තියෙනවා නම් ඔබතුමා නොබියව ප්‍රකාශ කරන්න ඕනේ. එහෙනම් මේ උදේව ප්‍රකාශ කරන්නේ නැත්තේ මම කිව්වන් ට්‍රාන්ස්පෝර්ට් එකේදී මම ට්‍රාන්ස්පෝර්ට් කතාව පැත්තේ යන රාජතුමාට කතාව කියන්න පුළුවන්. දැන් මම ගෝ මම බස් 25ක් ගත්තා. 25ක් හරි 50ක් හරි ගත්තා යකි මේකම කම්පැනි එකම දවසේ. CTB එකට බස් ගත්තා එදා 1500. මම ගන්නවට වඩා ලක්ෂ 25ක් වැඩියෙන් ගත්තා. මම මේ පාර්ලිමේන්තුවෙන් කියපු කතාව කිව්වේ. ඒකට හැබැයි මම කියනවා නිලධාරීනුයි දේශපාලකයෝ එකට එකතු වෙලා ගත්තේ. දේශපාලකයන්ට තරම් මේ වැඩේ කරන්නත් බෑ නිලධාරීන්ට තරම් මේ වැඩේ කරන්නත් බෑ. නෑ ඒක පේන තියෙන කතාවන්නේ ඔබතුමා ඔය කියන්නේ ඒක පේන තියෙන කතාව. මං කියන්නේ මේ නෑ ඔබතුමාට මේ ආදායම් බදු කතාව විතර කියන්න බැරිද? ඔබතුමා කියන්නේ නෑ. ඔබතුමා කියන්න යන්නේ නැත්තේ. ඔබතුමා ආදායම් බදු ගෙවන මිනිහ. ඔබතුමා ගෙවන නමුත් ඔබතුමා ගන්නවන යම්කිසි කාරණාවක් ජනතේ සුපිරියර්ලි නැති කරන මේත්‍ර ගන්න. එක ශේෂ්ත්‍රයක් කියන්න ඔබතුමාට විතර. එක ශේෂ්ත්‍රයක් කිය. එක ශේත්‍රයක් මං කියන නවත්තන්න ඊට අහන්න. හරි ඔබතුමා කිය. ටියුෂන් ශේෂ්ත්‍රය. කවුරුත් ආදායම් බදු ගෙවන්නේ නැහැ. හරි.
දැන් මං හිතන විදිහට මම දන්නවා ටියුෂන් ශාස්ත්‍රය කියන්නේ ලොකු මාෆියාවක් වගේ යන ශාස්ත්‍රයක්. හරි ඒක පිළිගන්න පුළුවන්. ඒක තමයි පුළුවන් නේද නියාමනය කරන්න. නියාමනය කරන්න ඒක තමයි කියන්නේ. ඒක වැරදි බදු අය කරා. ඒක තමයි කියන්නේ ඔබතුමා ඔක පාර්ලිමේන්තුව කියන්නේ මෙතන කිව්වා කියන්නේ. ඉතින් මම ඒක අහන්නේ නැහැ. ඉතින් අහන්නේ නැහැ කියන ඔබතුමා කියන්න දැනගන්න නෙමෙයි. ඒක මං කියන්නේ නැහැ වල්ලි. හරි වැඩන්නේ මේ මන්ත්‍රීට මම කිව්වා 8 එකක් කිව්වා 7 නම් කියන්නෙම නැහැ. ඒ 7ත් එක මං බලාපොරොත්තු වෙනවා ඔබතුමා කවදා හරි දවසක කියලා පාර්ලිමේන්තුව ප්‍රකාශ කරා කියලා. හරි. ඊට පස්සේ මට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඊයේ පෙරේද මට අහන්න ලැබුණා මොකද්ද මේ රාජිත සේනාරත්නත් එක්ක පොඩි ගැටුමක් ඇති කරගත්ත කියලා මොකද්ද මේ ප්‍රශ්නේ? මෙහෙමයි ඉතින් රාජිත ජීවිත අධතන කරාද ඔබතුමාට? එහෙම මට ප්‍රශ්නයක් ආවද නැහැ? ජීවිත අතර කරන්නේ නෙමෙයි අපේ ප්‍රතිපත්ති වශයෙන් තමයි අපි ඒක ඒ තර්ජන කරගත්තේ. ඉතින් නඩුවක් දාලා වන්දියක් කිල්ලලා තියෙන ඔබතුමාගේ? ඔව් මගෙන් අහලා දෙන මාත් ඉල්ලලා තියෙනවා. කීයක් කිල්ලලා තියෙනවද? එයා ඉල්ලලා දෙනවා මිලියන 500ක්. ඇයි ඒ? එයාට මම ප්‍රසිද්ධිය අපහාස කරා කියලා. ඒ කියන්නේ මම කරපු රැස්වීම් දෙක තුනකට මම එයාට එන්න දුන්නේ නැහැ. ඇයි ඒ? ඔබතුමා කැමති නැද්ද මේ පුද්ගලයාට? නෑ නෑ ඒකනේ ඒ දැන් රැස්වීමක් කරනකොට මල්ලි අපි රැස්වීම කරනකොට අපි හිතමු 1000ක් සෙනග අරන් එනවා කියලා. ඒක නායකයෙක් එනවා ඔක්කොම ටික එනවන්නේ. ඒ එනකොට එයාගේ දායකත්වයේ දක්වන්නේ නැත්තම්. එයා කතා කරන්න විතරක් එනවනා. මම මිනිස්සු ගෙන්නලා ස්ටේජ් එක ගහලා ඒ මිනිසුන්ට ආයි ගෙනලා දාලා ගිහිල්ලා දාලා ඒ කැපකිරීම මගේ පැත්තෙන් කරනකොට එයාට ඇහිලා මයික් එක දෙත හරිද අපේ ස්ටේජ් එක. මන් දුන්නේ. ඒකට විරුද්ධව තමයි ඔය ඉල්ලලා තියෙන්නේ මිලියන 500 එහෙමද? නෑ ඒක මම තර්ජන මම මාධ්‍ය ප්‍රකාශයක් තියලා කිව්වනේ. රැස්වීම තියෙන දවසේ ඉස්සෙල්ලා දවසේ මාධ්‍ය ප්‍රකාශයක් තියලා මං කිව්වා එන්න බෑ තහනම්. ඒ ප්‍රකාශිත මිනිසුන්ට. දෙවන්ත කට්ටියට කිව්වේ. එයාට විතර නෙමෙයි. තව ඉතින් මියගිය ගැන කතා කරන්න ඕනේ නැහැ ගැන. එතකොට ඒගොල්ලන්ට කිව්වා එනවනම් ඊට ඉස්සෙල්ලා මම පණිවිඩය ඇරේ එනවනම් මෙන්න මෙහිමයි. අඩු ගානේ 50ක්වත් අරන් එන්න. ඩ්‍රයිවර් එකේ AC දාගෙන වාහනේ ඇහිලා බැහැලා ස්ටේජ් එක නැගලා චියර් එක අරගෙන ඡන්ද ටිකක් අරගෙන යන්නේ. කට කැටිච්ච කතාවක් කියලා. ඈ ඒකට මම අභියෝග කරපු එකම දේශපාලනයක් ලංකාවේ ඉන්නේ. ප්‍රබලින්ට. ඒක හරියයි. තුන් ගමනක් try කළා ඔබතුමා මොකටද මේ වන්දියක් කිල්ලුවේ එතුමාගේ? එතුමාගෙන් මං ඉල්ලුවේ එයා මට ගැහුවේ 360 කියන ප්‍රධාන නාලිකාව. දෙරනේ. දෙරණ. මම ගැහුවේ YouTube එක. YouTube එක මෙයාගේ තෘප්ති චමුදිත්. ඔව්. චමුදිත්. එතකොට views-ලා ඉන්න කට්ටිය බැලුවාන් පස්සේ එයා දැන් ඒක පාවිච්චි කරා එයාගේ ඇමති වරප්‍රසාද යටතේ ලොකු channel එකේ ගිහලා මුළු ලංකාවටම මාව අඳුරලා දුන්නා. මෙහෙමයි කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා එයාගේ රිදිටි කළෝ දැම්මා චමුදිතත් එක්ක ගිහිල්ලා. එතකොට ඊට පස්සේ මම ඒක කරේ. දැන් උසාවියේ නඩු දෙක යනවා ඉතින්. එතකොට පටන් ගත්තේ එයා. අවසාන කරේ මම. ඊට පස්සේ මම අවසාන වෙද්දී අපරාජිතයි කියන රාජිත පරාදයි. හරි. ඒ ප්‍රශ්නෙත් එහෙම තියලා මේ ඔබතුමා මේ අන්තිමට කියන මම අන්තිම ප්‍රශ්නයක් විතර මම මේක යොමු කරන්න. ඔබතුමා කියන මේ දේශපාලනයට අපි එන්නේ පින් කරන්න. අනිවාර්යයෙන්. පින් කරන්න එන දේශපාලනයට ඔබතුමා දැන් ඔබතුමාට තියෙන වරප්‍රසාද ටික ගන්නවද? වැටුප ගන්නවද? මට ඒක විතරයි අන්තිම වශයෙන් අහන්න ඕනේ. මං වරප්‍රසාද ගන්නෙත් නෑ. මට ඔයා හිතේදී යන්නේ පින් කරනවා කියන එකේ තේරුම. බොන් නියෙන්කට වතුර ටික දෙනවනම්. නෑ මං අහන්නේ මේ පාර්ලිමේන්තුවට. කොට පින කියන්නේ පාර්ලිමේන්තුවේ එහුවේ මාව මිනිස්සු ඒක. ඒ ඔය ටික කරන්න පාර්ලිමේන්තුවට ඔබතුමා ඉන්න ඕනේ නෑනේ. ඔබතුමාට එළියෙන් ඉඳන් ව්‍යාපාරික විදිහට නියකට වතුර ටික දීලා ලොකුම ඇයි මට විනාඩියකින් ඒ ටික කියන්න දෙන්නේ නැත්තේ? ඒක මගේ ආතිවාසිකම්. අනේ ඔබතුමා කැමති නැහැ කියන්න. වතුර ටික දෙනවනම් මේ අහන් ඉන්න මිනිස්සු ඉන්නවා නම් ඕගොල්ලන්ට ඒ දිස්ත්‍රික්කේම ෆයර් සර්විස් එකක් මගේ ගන්න නොමිලේ තියෙනවා. ගිනි නිවන රථ සේවයක්. ගිනි නිවන ඇති වෙන අහන්නේ නැහැ කවුද පක්ෂේ දුන්නද ඡන්දේ දුන්නද කියලා. ඒක නොමිලේ ක්‍රියාත්මක. ලේසි නෑ ගිනි නිවන. ඒකට ඔබේ නායකතුමා නම් එහෙම අහනවා. ජොබ් එකක් දෙන්නේ නැද්ද ඔබේ නායකතුමා අහනවා. මේ අපිට වැඩ කරපු කෙනෙක්ද කියලා අහනවා. නෑ ඔබතුමා දන්නේ නැති වෙන ඉතියක් නෑනේ. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රැකියා ලබා දීමේදී 2015 අපි දන්නවා. ඔයා මට වැඩ කරාද නැද්ද කියලා පොලිම් බූත් වල හිටියද නැද්ද කියලා අහනවනේ. ඒක එක්කෙනාට නෑ ඒක එක්කෙනාට කියන්න බෑ. ඔබතුමාගේ නායක වැරදි නම් වැරදිද කියලා කියන්න ඕනේ. ඔබතුමා කියනොත් ඒක වැරදි කියලා. නායකය එහෙම ඔබතුමා කියනොත් ඒක වැරදි කියලා. දේශපාලක වශයෙන් මම කියන්නේ වැරදි කියලා. කියන්නේ දේශපාලඥයෙක් වශයෙන් හරි ඒක. හරි. ඉතින් දේශපාලඥයෙක් කියන්නේ සියලුම දෙනා ගැන මේ බල්ල කෙනෙක්. ඒ උනට එහෙම කොහොමද ලෝකයක් තියෙන්නේ? ඉතින් ඔයා කියන දැන් ඔබතුමා කියන විදියට ඔබතුමා ඡන්දය අරගෙන ආව නම් ඔබතුමා ඔය වැඩ කරන්නේ ඔබතුමාට ඡන්දෙ දීපු මිනිස්සුන් විතරයි. ඔබතුමා කොහොමද එහෙම කරන්නේ? ඔබතුමා අර අනුමත ගන්නවා නේද? මට කෝල් එකක් දුන්න ගමන් බස් එක අරිනවා. නෑ එහෙම නෙමෙයි. ඒ ඔබතුමාගේ පාක්ෂිකින් විතරයි වෙන්නේ නෑ. පාක්ෂිකයන් නෑ ඔබතුමා අර කතාව අනුමත කරානේ. කොයි එකද? සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අනුමත නෙමෙයි. එයාගේ පැටර්න් එක. එයාගේ දේශපාලඥයෙක් විදියට හරි කියලා ඔබතුමා කිව්වනේ. එයාගේ පැටර්න් එක ඒක.
මට එයාට අභියෝග කරන්න බෑනේ. ඔබතුමා නායකයා. හරි හරි එයා නායකයා. ඔබතුමා වක්ටෝර එක අනුමත කළා ඉවරයි. මම අහන්නේ එහෙම වෙන්න ඕනද නැද්ද කියලා දේශපාලනඥයෙක්. එහෙම වෙන්න ඕනේ නැති කියලා මම හිතුවත් එහෙම වෙනවා මේ ලෝකේ හැමතැනම. ඔබතුමා හිතන්නේ වෙන්න ට්‍රම්ප් ඕනද ඇවිල්ලා නැද්ද? ට්‍රම්ප් ඇවිල්ලා US එකට නවත්ත දැම්මේ නැද්ද? දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේ තියෙන්නේ. මම අහන්නේ ඒක විය යුත්තක්ද දේශපාලනඥයෙක්ගෙන් නොවි යුත්තක්ද? අපි හෘද ශාඛියට එකගෝ නැහැ මට කියලා ප්‍රශ්න දෙකකින් එක උත්තරයක් දෙන්න අපි නෑ කියමුකෝ අපි. හරි දැන් ඔබතුමායි කතා කරන්නේ. එයාගේ පැටර්න් එක ගෙනියනවා. හරි. දැන් මං අහන්නේ ප්‍රශ්න තමයි මේ අන්තිම ප්‍රශ්නේ. ඔව්. ඔබතුමා පාර්ලිමේන්තුවේ දෙන වැටුප්ප ගන්නවද? මම ගන්න. ඔබතුමා දෙන වාහන අනිත් කිසිම මට දෙයක් ඕනේ. මට වාහන දෙන්න ඇති වෙන්නේ. හරි. එහෙනම් ඔබතුමා ඇත්තරම මේක පිනක් උදෙසා කරන්නේ. ඔව්. හරි. ඉතින් මම ඔය දැන් පටන් ගන්න දවසේ මං කිව්වනේ මට වැටුප් එපා මට වාහන එපා කියලා කිව්වනේ පෙරේද? ඒ ඔබතුමා උදේට එහෙම කියලා තියෙන්නේ මේ මම දන්නේ කට්ටිය කියන මම දන්නේ මං කියලා තියෙන්නේ මට ගෙවන්න එපා මේ එපා මම නොමිලේ කරන්න. දැන් මං අදහස් කරන්නේ ඔය CTB එකටත් ගිහිල්ලා ඒගොල්ලන්ට දාන්න බැරි නම් ස්පෙයා පාර්ට්ස් මගේ ළඟ තියෙනවා. ලේලන් කම්පැනි එකක් තරම් මගේ ළඟ තියෙනවා. මං ඒ ටික දාලා හරි පොඩ්ඩක් එළියට දාලා පෙන්නන්න හදන්නේ. හරි. හරි මම හිතන්නේ ඉතාමත් රසවත් සාකච්ඡාවක් මම හිතන්නේ ජගත් විතරණ මැතිතුමත් එක්ක අපි පැවැත්තුවා. අපි කතා කරා කොහොමද මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය නිවැරදි කරන්නේ, ප්‍රවාහන ශේෂ්ත්‍රයේ කොහොමද තියෙන අඩුපාඩු ටික හදාගන්නේ. ඒ වගේම තමයි අනිකුත් කාරණාත් එක්ක අපි කතා කරගෙන ගියා. අපි නැවතත් වරක් මෙතුමාව සම්බන්ධ කරගෙන මේ පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඊළඟ වාරයේ ඔබතුමා එනකොට අපිත් එක්ක අධීක්ෂණ මන්ත්‍රීකමත් අරගෙන මෙතනට එවි කියලා. ඒ අධීක්ෂණ මන්ත්‍රීකමක් කියන එක වැරදිනේ. ඒ අධීක්ෂණය කියලා දෙන්නේ දැන් මම කොහොමද මන්ත්‍රීවරයෙක්? කොහොම මන්ත්‍රී මං කියන්නේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් විදිහට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පක්ෂ මාරු කරලා නෙමෙයි. පක්ෂ මාරු කරලා නෙමෙයි. අරකේ අධීක්ෂණය අරගෙන. දැනට බලන්න මේව කතාවක් යනවා. ඔව්. හරි. කොහොම හරි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අද black and white වැඩසටහනේ සම්පත්දායකයෙක් විදිහට සම්බන්ධ වුණාට. එහෙනම් තවත් දවසක මෙවැනිම දේශපාලනික චරිතයක් සමග මෙවැනිම වැඩසටහනකින් සම්බන්ධ වෙනකන් ඔබ සැමට සුබ දවසක්.